දැන් අජිත් ඉන්දික මහත්මයා මම මේ ආයවැය මැද එන විරෝධතා පිළිබඳව තමයි කතා කරන්නේ. ඒ අතරතුර විරෝධතා දක්වන ප්‍රධාන කණ්ඩායමක් ඔබේ වෘත්තියත් එක්ක බැඳෙන කණ්ඩායම වෛද්‍යවරුන් කණ්ඩායම. දැන් ජනාධිපතිතුමා සමග සාකච්ඡාවකුත් පැවැත්වුවා. ඒකෙත් විසඳුමක් නැහැ. අවසානයේ ජනාධිපතිතුමා කියන කාරණා එක බැලුවම උන්ට බැගාපත් වීමක් වගේ පෙන්눔 කරනවා. ඉතින් දැන් මේ වෘත්තිකයෝ මේ විදිහට ජනතාව ගිලටීනට අසු කරනවා. මේක අසු කරායින් පස්සේ කිසිම ආණ්ඩුවකට යන්න බැරුණා. දැන් මේ ආණ්ඩුව ආවයි කියලා ඔබටත් මේක වෙනස් වෙන්න බෑ. ඔබත් බයයින් බලන් ගියාම මේ වෘත්තීය සමිති මේ ක්‍රියාකාරකම් වලට එක්ක ඕගොල්ලෝ ඒක කොටස් කරවෝ ඕගොල්ලෝ ඒක කරන් යන්න දෙනවා. කිසිම දෙයක් වෙන්නේ නැහැ වගේනේ මේ ගත්තන් පස්සේ. ඔව් බොහොම ස්තුතියි චතුර වැඩසටහනට ආරාධනා කිරීම ගැන. දැන් ඔතනින් පටන් ගත්තොත් ඒ කියන්නේ එකේ විරෝධතා සහ දැන් ඔය වෛද්‍යවරු ගැන අහපු එක මම හිතන්නේ ඊයේ දවසේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් එක්ක ජනාධිපතිතුමා ප්‍රමුඛ පිරිස සාකච්ඡා කරා. අද දවසේ මම අද උදේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයත් එක්ක සාකච්ඡා කරා. එතකොට මම හිතන්නේ ටිකක් දීර්ඝ වේලාවක් කරපු මේ සාකච්ඡා ඇතුලේ ආණ්ඩුවට මේ මොහොතේ කරන්න පුළුවන් මොකක්ද? ඉදිරි කාලේ කරන්න පුළුවන් මොකක්ද කියන එක සම්බන්ධයෙන් මම හිතන්නේ පැහැදිලි සාකච්ඡාවක් ගොඩනගාගෙන තිබුණා. එතකොට ඒ අනුව ඒව සම්බන්ධ විසඳුම් වෙයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. මොකද සමහර දේවල් තියෙයි කලින් විසඳන්න පුළුවන්. සමහර දේවල් තියෙයි යම් කාලයක් යන විශේෂයෙන් මූල්‍යමය තත්වයන් එක්ක සැලකුවට පස්සේ. එතකොට සමහර පරිපාලන දේවල් ඊට කලින් විසඳන්න පුළුවන්. මෙහෙමයි. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් රටේ අයවැයක් එක්ක විරෝධතාවලට වඩා නිකන් ඉල්ලීම් මාලාවක් නැත්නම් ඉල්ලීම් තමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරලා ඉල්ලීම් දිනා ගන්න අවස්ථාව විදියට පොළොව ඉතිහාසෙම අපේ රටේ අයවැය කියන මොහොත තීරණය වෙනවා. එතකොට ඒකේ වැරද්දකුත් නැහැනේ. මොකද අයවැයෙන් තමයි ඉදිරි වසර සඳහා මුදල් වර්ෂය සඳහා දේවල් ගන්න, තීන්දුව තීරණ ගන්න, මූල්‍යමය ප්‍රතිපත්ති සම්බන්ධ තීරණ ගන්න. එතකොට ඒ අනුව එන විරෝධතා හෝ උද්ඝෝෂණ හෝ ඉල්ලීම් ගත්තට පස්සේ අපිට හිතන්න වෙන චතුර දැන් මේ අවුරුද්දේ ඇවිල්ලා තියෙනවා මොකක්ද මොන පදනමෙන්ද කියන එක. එතකොට ඔබට මතක නම් කලින් මේක දිගට තිබිච්ච හැටි ගත්තා නම් මේ වෙද්දී අපේ ප්‍රධාන වශයෙන් ලොකු රාජසේවී විශාල ප්‍රමාණයක් කියන වෘත්තීය සමිති ගත්තට පස්සේ මේ වෙලාවේ ලොකු උද්ඝෝෂණ ඇවිල්ලා නැහැ. එතකොට ඒක ඇවිල්ලා නැත්තෙම යම් ගැටලු හැමතැනම තියෙනවා වෙන්න පුළුවන්. නමුත් මේ අයවැය සහ මීට මාස කිහිපයකට පෙර ඉදිරිපත් කරපු අපේ ආණ්ඩුවේ පළවෙනි අයවැය ඇතුලේ රාජ්‍ය සේවකයන් සහ අනිකුත් අංශ සම්බන්ධයෙන් අපි තියපු පියවරක් තිබුණා. එතකොට අර ලංකාව IMF ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ ඉද්දි යම් ආකාරයකින් කඩාවැටීමෙන් හිසෝසෝමින් ඉන්න මොහොතක් තුලත් අපි අපේ ප්‍රමුඛතම කාර්යභාරයේ විදියට තෝරගත්ත මේ රටේ වසර ගණනාවක් තිස්සේ සාමාන්‍ය ජනතාවගේ වෘත්තිකයන්ගේ සහ ඒ පහළපාන්තික ජනතාවගේ ආදායම් මට්ටම් කඩාවැටිලා ජීවිතේ කඩාවැටීමක් තිබුණා. එතකොට ඒ නිසා තමයි වෘත්තිකයන්ගේ වැටුප් වැඩි කිරීම, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම 100ට මම හිතන්නේ 25000 ඉඳන් මූලික වැටුප් 40000 වෙනකම් වැඩි කරපු මෑත ඉතිහාසයේ ලොකුම වැටුප් වැඩි කිරීම, වැටුප් සහ දීමනා වැඩි කිරීම. එතකොට ඒක වසර 3ක් සඳහා දැන් මේ අය වෙනුත් ඒක විශේෂ යෝජනාවක් ඉදිරියට නැති වුණාට ජනවාරි වල නැවතත් වැටුප් වැඩිවීමක් උන්ට හිමි වෙනවා. එතකොට ඊළඟ ජනවාරි තව වැටුප් වැඩිවීමක් හිමි වෙනවා. එතකොට හැබැයි අපි පිළිගන්නවා ඒ කියන්නේ අපේ රාජ්‍ය සේවය හෝ අනිකුත් සේවාවල තියෙන ගැටලු විෂමතා ඒ පටලැවිලි ගත්තාම ඒවා 100% අපි ඉවර කරලා නැහැනේ. ඒවා විශාල සමහර දේවල් තියෙනවා සමහර ප්‍රතිසංස්කරණ ඇතුළේ විසඳන්න තියෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් අසතුටුකම් තියෙන්න පුළුවන්. නමුත් ඒ තිබ්බ මොහොතේ තියෙන ආණ්ඩුවක් විදියට බදු වැඩි නොකර ඊට පස්සේ ආදායම් බදු සීමාව ලක්ෂයකමාරකම් වැඩි කරගන්න අපිට පුළුවන් වෙලා තියෙන එක තව කරන්න පුළුවන් නම් හොඳයි. එතකොට ඒ වගේම අනිකුත් වැඩ බද්ද වගේ එකක් මේ අයවැය දෙකක් ඇතුලේ වැඩි කරන්න නැතුව ගිහින් තියෙනවා. එතකොට ඒ ඇතුලේ නැවත ආර්ථිකයේ ගොඩනගන ආර්ථිකයේ පැත්තෙන් අපිට රටේ මූල්‍යමය ස්ථාවරත්වයේ සම්බන්ධයෙන් බරපතල පණිවිඩයක් දීලා තියෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් මූල්‍යමය ස්ථාවරයක් සම්බන්ධයෙන් අපි ලොකු පණිවිඩයක් දීලා තියෙනවා. ඒක ඇතුලේ රටේ ආර්ථික වර්ධනය සමය හැරෙමුට ඒක තීරණාත්මකයි. එතකොට ඒ සියල්ල ගත්තට පස්සේ මම හිතන්නේ මේ අයවැය එහෙම විරෝධතා අවම අයවැය. ඒක විරෝධතාවම වෙන්නේ නිකන් නේ මම කිව්ව විදිහටම මේකේ අනිකුත් දිලිඳු කොටස් වලටද නැත්නම් මේකේ වෙනත් ආබාධිත ප්‍රජාව ඇතුළු දැන් අර වෙන යෝජනා තියෙන කොටස් වලට දේ සියල්ලට අදාළව මේකේ ඇඩ්‍රස් කරලා තියෙනවා, යෝජනා තියෙනවා වෘත්තිකයන්ට අදාළව සහ මේ රාජ්‍ය සේවකයන්ට අදාළව මේ අයවැය විතරක් නෙවෙයි අපේ අයවැය දෙකම එකට තියලා බලන්න ඕන. අපි මේ අවුරුද්දක් ඇතුළත අයවැය දෙකක් ගෙනල්ලා තියෙනවා. එතකොට මේ දෙකම එකට තියලා බැලුවට පස්සේ සැලකිය යුතු දෙයක් ඉදිරිපීමක් තියලා තියෙනවා. එතකොට මේකෙදී ගැටලු තියෙන්න පුළුවන්. මොකද අපි හැමෝම කැමතිනේ අපිට උපරිමයක් හම්බ වෙනවනම්. එතකොට හැබැයි ආයෙත් රටේ තියෙන තත්ත්වය, රටේ ඉදිරි ආර්ථික තත්ත්වය, රටේ මේ ගන්න හැරවුම කොතනින්ද අපි පටන් ගත්තේ, කොහොම රටක්ද අපිට බාර දුන්නේ, ඒ ඔක්කොම දේවල් එක තමයි මේ පියවරවල ටික ගන්නෙ. එතකොට ඒක පැත්තෙන් ගත්තට පස්සේ මම හිතන්නේ විසඳන්න බැරි ගැටලුවක් නැහැ. මූලික දේවල්
වැටුප් සම්බන්ධ ප්‍රශ්න ඒ වගේ දේවල් ලොකු පියවරක් තියලා තියෙනවා. අර ඉදිරි මේ සාකච්ඡාවල් තියෙන දේ ඒ දේවල් විසඳෙයි. මේකේ අනික් පැත්ත අයවැය සහ විරෝධතා ගත්තට පස්සේ චතුර මේක තමයි ඉතිහාසයේ. දැන් අයවැය හා වෙනත් දේවල් සම්බන්ධයෙන් ආණ්ඩුවට විරෝධතා එල්ල වෙන්න ඕන. මේ විපක්ෂයට විරුද්ධ විරෝධතා එල්ල වෙච්ච අයවැයක් මේක. විපක්ෂයට විරුද්ධ උද්ඝෝෂණ කරන අයවැයක්. එතකොට වැඩි හරියක් ගත්තොත් ඒ විශේෂයෙන් වතු කරේ වතු ප්‍රජාව සම්බන්ධයෙන් ගත්තොත් එහෙම මම හිතන්නේ මේ මොහොත වෙනකොටත් වතු ප්‍රජාව විපක්ෂයට විරුද්ධව උද්ඝෝෂණ කරමින් ඉන්නවා. එතකොට ඒකත් අපි සලකන්න ඕනේ. කියන්නේ මේ ආණ්ඩුවේ දිශාව ආණ්ඩුව වැඩ කරනකොට තීරණ ගන්න දිශාව මොකක්ද කියන එකයි ඒ සම්බන්ධයෙන් අපරිණත විදියට ප්‍රතිචාර දක්වන්න ගියාට පස්සේ දැන් පුද්ගලයන් සිද්ධ වෙන දේ. එතකොට විශේෂයෙන් වතුකම්කරුවට පොයක් ගත්තොත් අපි හිතන්නේ මේ අය වෙයි. නැත්නම් අපේ ආණ්ඩුව වෙලා ඒ පැත්තකින් තියන්නකෝ. මම පුද්ගලික විශ්වාස කරනවා අපි මේ ආණ්ඩුවක් හදන්න අපි කැප වුණේ අපිට තිබුණා යම් සිහිනයක් මේ රට මෙතන ඉඳන් කොතනද ගෙනියන්න ඕන කියන එක ගැන. ඒතකොට ඒකෙදි වතුකම්කරු ජනතාවට වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මේ පළවෙනි වසර අවසානයේ අපිට ගන්න පුළුවන් වෙච්ච තීරණය ඓතිහාසිකයි. ඒ සම්බන්ධයෙන් ඇත්තටම පුද්ගලිකව අපි තාම පුද්ගලිකව සතුටු වෙන දෙයක්. මොකද ඒක ගත්තට පස්සේ ඒක ඓතිහාසික පියවරක්. මේ රටේ අවුරුදු 200කට ආසන්න කාලයක් තිබිච්ච ප්‍රශ්න මේකේ ඔක්කොම ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියලා දන්නවා. උන්ගේ ජීවන තත්ත්වය මේ ආයි මොකද්ද එහෙම නෙවෙයි. නමුත් තිබුණු තත්ත්වයේ හැටියට උන්ගේ තිබුණු ඉල්ලීම් වල හැටියට ඔවුන් උද්ඝෝෂණයවත් නොකරන මොහොතක රුපියල් 400කින් උන්ගේ දෛනික වැටුප වැඩිවීම කියන එක සහ ඒකට ක්‍රමවේදයක් සැකසීම කියන එක බරපතල ජයග්‍රහණයක්. එතකොට ඒ වයේදී අපරිණත විදියට හෝ මම දන්නේ අපරිණත විදියට ඒක සහායක දැන් විපක්ෂ നായකතුමා කියලා කිව්වා පාර්ලිමේන්තුවේදී එතුමාගේ මතය නෙමෙයි කියලා ආයෙතුමාගේ මාධ්‍ය ප්‍රකාශ ආයෙත් ඇවිල්ලා කිව්වා එතුමාගේ මාධ්‍ය ප්‍රකාශ බෙදරින්න മന്ത്രിතුමා ආයෙත් තමන්ගේ කලින් අදහසම ඉදිරිපත් කරා. ඉතින් මෙතන අපිට තේරෙන්නේ නැහැ මොකද්ද මේකේ ඇත්ත එක කියලා. නමුත් කොහොම හරි අයවැය සහ විරෝධතා කියන මාතෘකාව ගත්තාම අපිට නොසලකා ඉන්න බැරි කාරණයක් තියෙනවා මේ වෙද්දී. මේ අයවැය සම්බන්ධයෙන් ආණ්ඩුවට නෙමෙයි ඇත්තටම උද්ඝෝෂණ ගත්තට පස්සේ විපක්ෂයට විරුද්ධ උද්ඝෝෂණ කරන තත්යකට මේකපත් වෙලා තියෙනවා. ඉතින් එතකොට එක පැත්තකින් ඒක එහෙම තියෙනවා. අපි හිතනවා මේකේ අපි මේ ආණ්ඩුව පටන් අරගෙන පළවෙනි අයවැයෙන් තිය පියවර ඉදිරියට ගෙනියන්න මේකෙන් පුළුවන් වෙලා තියෙනවා කියලා. එතකොට අනෙක් පැත්තෙන් කලින් අපේ මధుර හිටපු മന്ത്രിතුමා කියපු කාරණා ගත්තට පස්සේ මම හිතන්නේ ඔය පළාත් පාලන ආයතන ගැන මම ඔය සීතාවක මොකද්ද කියන එක හරියටම දන්නේ නැහැ. නමුත් ඕක තමයි පළාත් පාලන ආයතන පිළිහිටපු විදිය. පළාත් පාලන ආයතන වල මේ ඡන්ද ක්‍රමය ඇතුලේ අපි දිනන පැහැදිලි ජයග්‍රහණයක් තියෙන තැන්වල නමුත් සීට් එකක් දෙකක් අඩු වුණාම අනිත් ඔක්කොම එකතු වෙලා සභාව පිහිටවනවා. ඒක හරි ක්‍රමයක් කියලා පිළිගන්න බෑනේ. දේශපාලනයේ යම් ජයග්‍රහණයක් තියෙනවා නම් ඒ ජයග්‍රහණ මිනිස්සුගේ ජනමතය නිරූපණය වෙනවා නම් ඒකේ එහෙම ඉඩක් තියෙන්න ඕන. මම හිතන්නේ ඔකත් එක ආසනයක් එක සීට් එකක් හරි ඔහොම අඩු තැනක්. එතකොට ඒක එහෙම සලකන්නේ නැතුව ආයේ 1 2 3 4 5 එකතු කරලා හදලා සභාව කරගෙන යන එකට ජනමතයක් නැහැ. එතකොට ඒකෙදි කවුරු හරි മന്ത്രിතුමියක් සහයෝගය දක්වලා දිනව පාර්ශවයට සහයෝගය දක්වලා ඒක පිටවන්න නම් අපි ඒක වැරද්දක් දකින්නේ නැහැ. මේ ඡන්ද ක්‍රම වෙනස් විය යුතුයි කියන එක තියෙනවා. මම හිතන්නේ අපි මීට මාස ගානකට කලින් ඔය ඡන්ද ප්‍රතිඵල ඇවිල්ලා ඔය සභාව පිටවන කාලේ මේ ගැන ඇති වෙන්න කතා කරා රූපහාරි නාලිකාවල. නමුත් අපි හිතනවා පැහැදිලි ජයග්‍රහණයක් තියෙන පක්ෂයට සභාව පිහිටවන එක කාගේ හරි උදව්වෙන් ඒක තමයි අපිට පිළිගත හැකි දේ. එහෙම නැතුව අර ආසන තුනක් ගනිපු නැත්නම් മന്ത്രി දුර තුනක් ගනිපු පොහොට්ටු වෙන සභාපතිලා පත් කරානේ. 3යි 6යි 5යි 4යි එකතු වෙලා 21ක් ගනිපු එකට වඩා ගාන හදලා පෙන්නලා කියන්නේ ඒක විකෘති කිරීමක්. ජනමතයේ විකෘති කිරීමක්. ඒතර අපි හිතනවා ඉතින් ඒක සම්බන්ධයෙන් මේ පළාත් පාලන ඡන්ද ක්‍රමයේ තියෙන ගැටලුවක් අපි හිතනවා ඉදිරියේදී කියලා ඡන්දේ කලින් වෙනස් කරන්න ඕන. පැහැදිලිව ජයග්‍රහණය ගනිපුවට කරගෙන යන්න දෙන්න ඕන. නැත්නම් මේක පටලැවිල්ලක් වෙනවා. ඉතින් ඒ පදනමින් තමයි ඒක වෙන්නේ. අපි හිතනවා අයවැය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම මේ අයවැය අපිට අයවැය විවාදවල ගත්තත් නැත්නම් මේ පාර්ලිමේන්තුවේ සතිය ගත්තත් චතුර නිරීක්ෂණය කරන්න ආණ්ඩුවට ඊටාම දැන් අභියෝග අඩු නැත්නම් මේක තර්ක කරලා ගොඩ දාන්න දේවල් අඩු හරිම පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙන අයවැයක් හරි පැහැදිලි දිශාව සහ අරමුණු ඉදිරිපත් කරලා තියෙන අයවැයක් ඒ හින්දා අපි හිතනවා විරෝධතා කියන එක ඊටාම අවම අයවැයක් සමහර වෘත්තීන් සමහර ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයන් තියෙනවා ඊට පස්සේ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් ප්‍රමාණයක් තියෙනවා ඊට පස්සේ ඔය වගේ ගත්තට පස්සේ තව සමහර සමාජ කණ්ඩායම් වල ඉල්ලීම් තියෙනවා එතකොට ඒ හැරුණට පස්සේ මේක සම්බන්ධයෙන් ප්‍රබල විරෝධතාව එහෙම දෙයක් නැහැ. මොකද හැමෝටම පිළිගන්න පුළුවන් අයවැයක් කවුලින් අයවැයත් එක්ක අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ කණ්ඩායම් සම්බන්ධනොත් අපි හිතනවා මේ සාකච්ඡා සහ අයවැය තුලේ අයවැයට පස්සේ කරන්න පුළුවන් දේවල් තියෙනවා තව. ඒ වෙතුලේ මේ ගැටලු ක්‍රමානුකූලව විසඳ ගන්න පුළුවන් කියලා අපි හිතනවා. එන්ම ස්තුතියි ඒ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහත්මයා. අපි කෙටි විරාමයකින් අපි පළමු වටේ මේ ඉන්නේ අදහස් දක්වන්නේ මේ හා සම්බන්ධව නියෝජ්‍ය මාත්‍ය චතුරංග බේසිංහ මහත්මයා ඔබතුමා විශේෂයෙන්ම අමාත්‍යාංශයක වකියුත්තෙක් හින්දාත් ඒ වගේම නියෝජ්‍ය මාත්‍යවරයා හින්දාත්
මේ අයවැයේදී කර්මාන්ත ශේෂ්ත්‍රයේ පෙළාස්තර මොබතුමන්ලා කියපු කාරණා තමයි ඔවුන්ට ලබා දෙන ණය යෝජනා ක්‍රම, ඔවුන්ට ලබා දෙන සහන පොලියට ලබා දෙන ව්‍යවසායකත්වයේ නම් වෙනුවෙන් කරන දේවල්. ඉතින් මේ වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක වුණාද? ඒතකොට ගිය අයවැයෙන් හිතපු ඉලක්කයට යන්න බැරි වුණාද? එහෙමනම් ඊළඟ එකට මේකෙන් මුදල් ගෙනත් තියනවද? බොහොම ස්තුතියි චතුර මේ අවස්ථාව ලබා දුන්නාට. මම එතනට එන්න පොඩි දෙයක් මතක් කරගෙන යන්නම්. ජනතාවට මේ දැන් පොරොන්දු දේශපාලනයයි ජාතික ජන බලවේග දේශපාලනයයි පටලවා ගන්නවට වඩා ලේසි චතුරගාව තියෙන මේ පොත තමයි අපේ ලියවිල්ල. ඒතර මේ පොතේ අවසාන වශයෙන් ලියවිලා තියෙන එක තමයි අපි කරන්නේ. එතකොට අපි තමයි දේශපාලන ව්‍යාපාරයක් විදිහට ප්‍රසිද්ධ වේදිකාවේ නැගිටලා කිව්වේ මේ වේදිකාවට එන කාටවත් රස්සා දෙන්නේ නැහැ කියලා. අපි තමයි වේදිකාවට ඇවිල්ලා කිව්වේ අපිට උදව් කර පළියට කිසි වරදාන වරප්‍රසාදයක් දෙන්නේ නැහැ කියලා. අපි මේ අවුරුද්දක් යනකොට නියෝජ්‍ය ඇමතිවරයෙක් විදියටත් ඇමතිවරුන් විදියටත් අපි කිසිදු අයුතු බලපෑමක් රාජ්‍ය තන්ත්‍රයට කරලා නැහැ චතුර. එහෙන් මෙහෙන් එකක් දෙකක් ඔය පත්තු වෙනවා ඒවට අපි නිසිකයා මාර්ග රාජ්‍ය විදියට ගන්නවා. නමුත් සමස්තයක් විදියට මේ දේශපාලන සංස්කෘතියම වෙනස් කරා. එතකොට පොරොන්දුනේ අපි තුනයි. අපි කිව්ව අලුත් ආර්ථික මොඩල් එකකට අපි මේක අරන් යනවා. අපි නව ලිබරල් ආර්ථික ක්‍රමයට විරුද්ධයි. ඊළඟට අපි නීතියේ සාධාරණත්වය ගේනවා. ඊළඟට සංස්කෘතික දේශපාලන සංස්කෘතිය වෙනස් වෙනවා. ඔය තුන මම හිතන්නේ අපි සතුටු වෙනවා මේ වසරක් ගත වෙනවා දැන් මම නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙලත් පාර්ලිමේන්තුවටපත් වෙලත් අපි මේ තුන සාධනීයව ඉස්සරහට ඇවිත් තියෙනවා. ඒක ඇතුලේ මේ කරගෙන යනකොට විවිධාකාරව කියපු අර්බුද ලූණු අල ගොවි ඔහොම අර්බුද එනකොට ජනතාව දන්නවා තමන්ගේ කෑල්ලට තමයි මේ රජයට මැදිහත් වෙන්න ඕනේ කියලා. ඒතර ජනතාව ඡන්දේ දුන්නේ තමන්ගේ කෑල්ලටම විතරක් නෙමෙයි. ඒ නිසා තමන්ගේ කෑල්ල ඒ තමන්ට ඇති වෙච්ච අර්බුදේ විසඳීමේ වගකීම අපි සතුව තියෙනවා. ඒකට මැදිහත් වෙන්න මැති ඇමතිවරු ඉන්නවා. විපක්ෂ කාර්යභාරයත් මං හිතන්නේ ඉතාමත් සුදුසුයි සහ අවශ්‍යයි. මොකද මේක අපිත් විරෝධාකල්ප සහිතව දේශපාලනය කරපු දේශපාලන ව්‍යාපාරයක්. පවතින ආණ්ඩුවෙන් කාට හරි අයුක්තියක් අසාධාරණයක් වෙනවා නම් ඒක වෙනුවෙන් පෙනී හිටපු එක අපේ වගකීමක් විදිහට අපි ඒ කාලේ බාරගත්තා. ඒ නිසා මම හිතන්නේ විපක්ෂෙත් ඒ දේ කරන එක සාධනීය විවේචන ඉදිරිපත් කරන එක සුදුසුයි. එතකොට චතුරාර්ය එකේ කර්මාන්ත අමාත්‍යාංශයේ මූලිකම පදනම අපිට වෙන්නේ කොහොමද මේ කර්මාන්තකරණය අපි කර්මාන්ත විප්ලවයකට යන්නේ. දකුණු කොරියාව, ඉන්දියාව, වියට්නාමය, මැලේසියාව ගියපු පාරට අපි කොහොමද අපේ මේ රට ඉක්මනට තල්ලු කරගන්නේ. අපි මුලින්ම කරපු දේ තමයි අපේ ආයතන පද්ධතිය ප්‍රතිවගත කරන එක. ඒක කරලා සාර්ථකව 2026ට අපි යනවා. අපේ තිබ්බ රාජ්‍ය ව්‍යවසායකයන් ටික අලුත් අධ්‍යක්ෂක මණ්ඩල පත් කරලා සාධනීය තැනකට ගෙනත් තියෙනවා. සීනි කර්මාන්තය ඇරෙන්න ඒකේ තිබ්බ ඒකට සාධනීය ගැටලු නිසා ඒක අපිට ගොඩ දාගන්න තව කාලයක් ඇයි අනික් ඒවා ඔක්කොම ගොඩ දාලා තියෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට සංවිධිත සේවයක් දෙන්න චතුර අපිට මේ පාර බජට් එකෙන් හම්බුනේ රුපියල් බිලියන 25ක් විතර ණය වලට. එතකොට මුදල් අමාත්‍යාංශය හරහා ලබා දීපු බිලියන 15ම ඉවරයි දැන් බිලියන 16ක් ගිහින් තියෙන්නේ. කර්මාන්ත අමාත්‍යාංශයෙන් දෙන්න ගියපු බිලියන 6න් මේ වෙනකොට 4ක් ගිහිල්ලා තියෙන්නේ. 4.5ක්. එතකොට අපිට ආපු ප්‍රතිපාදන අපි තාමත් සක්‍රියව දායක කරගත්තා. අපිට රුපියල් බිලියන 1.5ක් විතර හම්බුණා කර්මාන්ත පුර ගොඩනගන්න. ඒකත් මේ වෙනකොට කාර්ය සාධනය සෑහෙන දුරට නිම කරලා තිනවා. ඒ නිසා තමයි චතුර මේ පාර අපිට ප්‍රතිපාදන ටිකක් වැඩි වුනේ. මේ ෆස්ට් ටයිම් තමයි කර්මාන්ත සහ ව්‍යවසායකත්වයේ නංවන විවිධ ශේෂ්ත්‍ර හරහා පුළුල් පරාසයක් හරහා රුපියල් බිලියන 80ක සහන පොලි ණය ක්‍රම ඇවිත් තියෙනවා. මේක හිස්ටොරික්. ඒතර මේක පහලට යවන්න තියෙන සංවිධිත ක්‍රමවේදය පිළිබඳ අපි හොඳ අධ්‍යයනයක් ඇවිල්ලා අපි මේ ණය ලබා ගැනීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ වෙනකොට සකස් කරලා තිනවා. ඒ නිසා අපි හිතනවා කර්මාන්ත අමාත්‍යාංශ හරහා තියෙන රුපියල් බිලියන 25ත් විවිධ අනෙකුත් අමාත්‍යාංශ හරහා විවිධ ශේෂ්ත්‍ර වලට ලබා දීලා තියෙන අඩු පොලි ණයත් අපිට යවා ගන්න පුළුවන් වෙයි කියලා මේ අවුරුද්ද තමයි අපි අප රහිත ණය ක්‍රමයක් පටන් ගත්තේ චතුර. ඒක පැහැදිලිව ජනතාවට අපි කියනවා ව්‍යවසායකයෝ දන්නවා අලුතෙන් ආරම්භ කරන ව්‍යාපාර වලට මේක ගන්න හරිම අමාරුයි. පවත්වාගෙන යන ව්‍යාපාරයක් වැඩි දියුණු කරන්න තමයි මේක සුදුසු. ඒතකොට ඒකෙනුත් මේ වෙනකොට බිලියන 4ක සැප්තැම්බර් මාස වෙනකොට දීලා තියෙනවා ණය අප රහිතව. ඒතකොට මේ ක්‍රියාවලිය ඉස්සරහට යන අතරේ
රාජ්‍ය බැංකු පද්ධතිය සහ පෞද්ගලික බැංකුත් එක්ක එකතු වෙලා අපි තවත් ක්‍රම කීපයක් හොයනවා. මේ අවුරුද්දේ අයවැය නැති වුණාට අපි මේ ආරම්භක ප්‍රාග්ධනයේ ප්‍රශ්නයක් තිබ්බා. ඒ නිසා IT ශාස්ත්‍රයට ආරම්භක ප්‍රාග්ධන අරමුදලක් අපි යෝජනා කරලා තියෙනවා බිලියන 1.5ක. අපි බලාපොරොත්තු වෙනවා මිලියන 500ක විතර ගැරන්ටීඩ් ඩෙට් එකක් දෙන්න පුළුවන්ද කියලා ඉක්විටි ෆන්ඩ් එකක් හදලා කර්මාන්ත අමාත්‍යාංශය යටතේ. ඒතර කර්මාන්තකරණයට තිබ්බ බාධක විදියට ඉඩම් ප්‍රශ්නේ, මූල්‍ය ප්‍රශ්නේ. ඊළඟට අපි අපේ රටේ කර්මාන්තකරුවන්ගේ ඵලදායීතාව නංවන්න. මොකද ඵලදායීතාව අපි නංව ගත්තේ නැත්නම් අපිට ජාත්‍යන්තරව තරඟ කරන්න බෑ. මෙතනින් එහාට අපිට යන්න බෑ. ඒ නිසා ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය හරහා දැවැන්ත ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අපි අරගෙන තියෙනවා. ආයතන 1000ක් තෝරගෙන ඒගොල්ලන්ට අවුරුදු 3ක වැඩපිළිවෙලක් ඒගොල්ලන්ගේ ඵලදායීතාව වැඩි කරන්න යනවා. අද අපි හම්බුණා සියලුම පෞද්ගලික අංශයේ ශේෂ්ත්‍රයේ මේ අපේ ජාතික ඵලදායීතා සම්මානයට මේ වෙනකොට 600 දෙනෙක් ඇප්ලයි කරලා තියෙන එක 1000කට නංව ගන්න ඕනේ. ඒ අයටත් දැවැන්ත වැඩපිළිවෙලක් නිර්මාණය කරලා තියෙනවා. ඵලදායීතා පැත්තෙන් ඉස්සරහට එන එක ගම් මට්ටමින්, පාසල් මට්ටමින්, රාජ්‍යාංශයේ මට්ටමින් දියත් කරන්නේ කර්මාන්ත අමාත්‍යාංශය හරහා. ඒ වගේම අපනයන සංවර්ධනයේ පැත්තෙන් ගත්තොත් එහෙම අපේ අපනයන සැලසුම යාවත් කාලීන කිරීම තමයි මේ වසර සිද්ධ කරන්නේ. ආසියානු සංවර්ධන බැංකුව හරහා කරගත්ත අපි. එතකොට ඒක දියත් කිරීම 2026-30 කියන හරහා අපි යන්නේ. එතකොට අපනයන සංවර්ධන මණ්ඩලයට අවශ්‍ය කරන මූලික ප්‍රාග්ධනය මේ අයවැයෙන් අපිට වෙන් වුණා. අවසාන විනාඩිය එතුමා අපි දකිනවා බොහෝ කර්මාන්තකරුවෝ සුළු හා මන්ති පරිමාණයේ සංගම් ඇවිල්ලා චෝදනා කරන උන්ගේ වැට් එක ඉවත් කරන්න. මුලින් කියපු ඒවා බදු සංශෝධනයන් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට කර්මාන්තකරණයේ යෙදෙන්න බෑ. විදුලි බිල සම්බන්ධයෙන් ප්‍රශ්න උන් මතු කරනවා. ඒවට මේ අවුරුද්දේ විසඳුමක් ඒද? මෙහෙමයි චතුර, දැන් මේ වෙනකොට කර්මාන්තකරණය මම කියන්නේ ගැටලු නැතුව නෙමෙයි. නමුත් ඊටමත් සාධනීය පිම්මකින් යනවා කියන එක මොකද අපිට පේනවා නිෂ්පාදන ශාස්ත්‍රය 9%කින් වැඩි වෙලා තියෙනවා. අපනයන ශාස්ත්‍රය 7%කින් වැඩි වෙලා තියෙනවා. ඒතර ඒ වගේම නව ව්‍යාපාර ආරම්භ වෙන බවත් අපිට පේනවා. පෞද්ගලික අංශයේ ණය ගැනීම 22% දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඒතර අර්බුද නැත්තේ නැහැ. ඒතර අපේ එනර්ජි ක්‍රයිසිස් එක ගැන අපි හැමෝම දන්නවා. ලෝකේ මේ ක්ෂේත්‍රයේ වැඩිම බල ශක්ති පිරිවැයක් දරන්නේ අපි. ඒකට දිගුකාලීන වැඩපිළිවෙලක් අපිට විදුලි බල අමාත්‍යාංශය දීලා තිනවා. ඒක තමයි අපි කර්මාන්තකරුවෝ එක්ක සාකච්ඡා කරන්නේ. අනිත් පැත්තෙන් ගත්තාම වැට් එක නිසා ඇති වෙලා තියෙන ඉල්ලුමේ අඩුවීමක් අපිට පේන්නේ නැහැ. දරදේශීය නිෂ්පාදිතය 5%කින් වර්ධනය වෙනවා කියන්නේ ඉල්ලුම් ශේත්‍රයේ අඩුවක් වෙලා නැහැ. නමුත් අපි මේ සාධාරණ සමබිමක් හදන්න කියලා තමයි යෝන් ඉල්ලුවේ චතුර. ඒ නිසා තමයි ඇඟලුම් ශේත්‍රයේ තිබ්බ අසමතුලිතතාවයක් මැඩලන්න අපි ආනයනික ඇඟලුම් වලට වැට් බද්ද ඇප්ලයි කරලා සෙස් එක අයින් කරේ. පොල් තෙල් වලටත් අපි ඒක කරලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ කිව්වේ වැට් සංවිධිත ව්‍යාපාර තමයි අර්බුදයට ලක් වෙලා තියෙන වැට් එක නිසා. ඒ නිසා අසංවිධිත ව්‍යාපාර සංවිධිත බවට පත් කරලා දෙන්න කියලා. ඒ නිසා තමයි අපි වැට් ත්‍රෙෂෝල්ඩ් එක පහළට ගෙනල්ලා අසංවිධිත ව්‍යාපාර මූල්‍ය ශාස්ත්‍රයට අරගෙන ඒගොල්ලෝගේ ඩිජිටල් කරණයට ලක් කරලා හරියට බදු ගෙවන බවට පත් කළා. මොකද ඇත්තටම අපි මේ අධ්‍යයනයකින් හොඳ අවබෝධයක් තියෙනවා. බැංකු ශාස්ත්‍රයේ අර්බුදයට ලක් වෙච්ච බහුතරයක් බැංකුව උදව් නොකරන ආයතන බහුතරයක සංවිධිතභාවය අඩුවේ චතුර. පොත් දෙකක් තියන් ඉඳලා තියෙනවා. ගිණුම් හදලා නැහැ. සමහරලාට මේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ එයාට දැනුම නැහැ. ඉතින් ඒ දේ ටික අපිට ලබා දුන්නොත් අපි හිතනවා ව්‍යවසායකත්වය සහ කර්මාන්තකරණය අපිට අලුත් තලයකට ගේන්න පුළුවන් කියලා. ඉතින් මේ වෙනකොට කර්මාන්ත අමාත්‍යාංශයේ පැත්තෙන් අපිට අඩුවක් පේන්නේ නැහැ. කර්මාන්තවලට තියෙන ඉල්ලුම, අපිට එන අලුත් ප්‍රොපෝසල් ප්‍රමාණය, ඉඩම් සඳහා එන ඉල්ලුම්කරුවන් ප්‍රමාණයෙන් අපිට පේන්නේ නැහැ වර්තමාන තියෙන ආර්ථික තත්ත්වය යටතේ කර්මාන්තවලට අගතියක් වෙලා තියෙනවා කියලා. මොකද කර්මාන්තකරුව හැමතිස්සෙම ඉල්ලුවේ ආර්ථික ස්ථායීතාවය. ඒ දේ මේ අයවැයනුත් ගිය අවුරුද්දෙනුත් අපි ලබා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ස්ථාවර පොලි අනුපාතිකයක්, ස්ථාවර උද්දමන තත්ත්වයක්, ස්ථාවර විනිමය අනුපාතිකයක්, ඊට පස්සේ රාජ්‍යාංශයෙන් ණය ගැනීම අඩු කරලා තියෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය හරහා කර්මාන්තකරණයට සහ ව්‍යවසායකත්වයට සුදුසු අපසරියක් ඇති වෙලා තියෙනවා කියන අවබෝධය තමයි චතුර අපිට තියෙන්නේ. අපි දෙවෙනි වටේ ඩීටේල් කතා කරන්න කැමතිම. ඔව් මේ අයවැයත් එක්ක ඉතින් දීපු පොරොන්දු මේ අවුරුද්දක් තුල කරලා තියෙන දේවල් සහ නොකරිච්ච දේවල් ඇතිවන විරෝධතා අපි කතා කරන්නේ ගැන. කෙටි විරාමකින් අනතුරුව වාද පිටියේ දෙවන වටේ සංවාදශීලී වටේ ආරම්භ ගන්න අපි බලාපොරොත්තු වෙනවා.
කාන්තා යට ඇඳුම් හදන කොම්පැනි එකට වැඩිම කෝට එකක් දීලා තින්නේ. මම බොහොම වගකීමෙන් කියන්නේ මම දිගින් දිගට මේක ප්‍රෙස් වලත් කතා කරලා කිව්වා. ඒ වගේ පාර්ලිමේන්තුවෙත් අපේ විපක්ෂයේදී කතා කරලා වැඩක් නැහැ. මේ මම කාවින්දර් නෙමෙයි කියන්නේ. විපක්ෂ සමහර අයට මේ විසඳුනේ ඉතින් ඒගොල්ලොන්ට වෙන කියන්න ඔබතුමා දන්නවද කෝට එක තීරණය කරන්නේ කවුද කියලා? දැන් කෝට එක තීරණය කරන්නේ ජොයින්ට් ඇපරල් ඇසෝසියේෂන් එක. හරිද? ඒතකොට ජොයින්ට් ඇපරල් ඇසෝසියේෂන් එකෙන් ඒක අරගෙන ඇමතිතුමා ට්‍රේඩ් මිනිස්ට්‍රි එකේ මොකද ඒකට කියන්නේ වාණිජ කියන්නේ වාණිජාංශයට එතනදී ඉන්න ඒ නිලධාරීන්ට ඕන විදිහට තමයි කරලා තියෙන්නේ. මම වගකීමෙන් කියන්නේ. කියන්නේ ජොයින්ට් ඇපරල් ජොයින්ට් ඇපරල් එකට මේ ගමන එහෙම එහෙම ලොකුවට බලපෑමක් කරන්න මම බොහොම වගකීමෙන් කියන්නේ මේක. ජෑෆ් එකත් එක්ක මම මාසෙකට සැරයක් හම්බෙනවා. කවුරුත් මට කියලා නෑ මේ පාර කෝට බෙදපු විදිහ වැරදි කියලා. මම වගකීමෙන් කියන්නේ කෝට බෙදපු විදිහ වැරදි. මේක ලොකු දූෂණයක් වෙලා තියෙනවා. ඔබතුමා හෙට දැන් හෙට පාර්ලිමේන්තුවේ ওই කට්ටියව ගෙන්නලා ප්‍රසිද්ධ කරන්න කියන්න අපිට කෝට මෙන්න අහවල් කම්පැනියට මෙච්චර දීලා තියෙනවා මෙච්චර දීලා තියෙනවා මේ කම්පැනියට මෙන්න මේ ඇඳුම් වර්ග වලට තමයි මෙන්න මේව දීලා තියෙන්නේ. ඔබතුමාට ඒක ට්‍රාන්ස්පරන්ට්ලි වෙන වැඩක්. ඒක මෙතෙක් අරුබුදයක් වෙලා නැහැ. ඔබතුමාට මම අභියෝග කරන්නේ නැහැ. මොකද හේතුව ඔබතුමාගේ මිනිස්ට්‍රි එක නෙමෙයි. නමුත් ඔබතුමා බලන්න සෑහෙන හොරකම ඉස්රේ පිළිබඳ වාක්‍ය මට තියෙනවා. නෑ හරි ඔබතුමා එහෙනම් ඔබතුමා මේකෙන් එකා ගන්න එපා මේ කුණුගොඩ. මේක මේ මහදවල් හොරකමක් වංචාවක්. මොකද මේ සමාගම් වල කට්ටිය ගිහිල්ලා ඇව්වට පස්සේ මේ තොරතුරුවක් දීලා නෑ. මම හෙට ජෑෆ් එකෙන් ඔෆිෂියලි අහන්න ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා මේක ප්‍රසිද්ධිය දැත්තට මම කැමති ඔබතුමා මේක මම අද මෙතන කොට අපි මම කැමති වාර ගන්න. නෑ එහෙම නෙවෙයි. ඔබතුමා පාර්ලිමේන්තුවේ මේක අහන්න මේ විස්තර ගන්න. මොකද හේතුව මේ වගේ මේ එකක් මේ කාලය අවසන් මොකද වගකීමක් තියෙන්න ඕනේ මදුර. මම වගකීමෙන් කියන්නේ. ඉතාමත්ම වගකීමෙන් කියන්නේ පට්ටපල් හොරකමක් මේ ගමන සිද්ධ වුණා. මේ ඉන්දියන් නිදහස් වෙළඳ කිවිසුම යටතේ දී අපේ රටට වෙන් කළා තියෙන ඇඳුම් කෝටා එකෙන්. මෙන්න ස්තුති. ඊළඟ අචතුර මට පොඩ්ඩක් අවසන් කරන්න දෙන්න. කාලය අමතර කාලයක් දුන්න අපි මේ කෙටි බාධා කිරීමක් තිබුණා. ඒ වගේම තමයි මම අහන්න කැමතියි දැන් ඊළඟ වටේ දැන් අපිට මැදිහත් වෙන්න පුළුවන් නේ. අර අපේ අවස්ථා දෙක තුනකදීම මතුවුණා අර මේ ඩබල් කැප් දූෂිත ඩබල් කැප් ගනුදෙනුව දැන් පාර්ලිමේන්තුවේ අයවැයටත් කලින් ටෙන්ඩර් කෝල් කරපු ගනුදෙනුවේදී පළවෙනි අවුරුද්දට ලීසින් කොම්පොනන්ට් එක තමයි කියලා රුපියල් බිලියන 12,500. ඉතින් ඒක ගැන අපිට හරි පැහැදිලි කිරීමක් නැහැ. මොකද ගිය සතියේත් මේ දෙරර මේ අලුත් පාර්ලිමේන්තුවේදී ඒ අදාළ මන්ත්‍රීවරු කිව්වා අපි දන්නේ නැහැ මේ මුදල් ඇමතුමාගෙන් අහලා කියන්නම්. මම පැහැදිලි කරනවා. මෙන්ම ස්තුතියි මේ දෙවන වටේ සංවාදශීලී වටේ ඉන්නේ වෛද්‍ය නජිත් ඉන්දික මහත්මයා ප්‍රශ්න කිහිපයක් මතු කරපු හින්දා මම හිතන්නේ පිළිතුරු ලබා දෙන්නත් තියෙන හින්දා මම අමතර ප්‍රශ්නයක් අහන්න එතනින් පටන් ගන්න පුළුවන්. මම අර වතු එකෙන් පටන් ගන්න මම හිතන්නේ මෙතුමා කාරණයක් මතු කරන්නේ ඒකට වතුකම්කරු වැටුප මෙහෙම නෙමෙයි දෙන්න තිබුණේ මේ සමාගම් වලට මෙහෙම දෙන්න තිබුණා නිකන් මේක මෙහෙමයි කියලා සාකච්ඡාවක් ආවා. ඒ සාකච්ඡාව තමයි අඩු වැඩි වශයෙන් පාර්ලිමේන්තුවේදීත් ආවේ. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගෙන් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීතුමන්ලගෙන් ඊට සමහරු ගිහිල්ලා අල්ලස්කමසේ පැමිණිල්ලක් දැම්මා. ඔහොම තුරානේ. එතකොට මේක ගත්තොත් එහෙම මේ වතුකම්කරු වැටුප කියන එක දවසක් දෙකක් පරණ එකක් නෙවෙයි. මේක දශකයක් සියවසක් පරණ ප්‍රශ්නයක්. වැටුපනේ වතුකම්කරුවන් අපි හැමෝම පිළිගන්නවා ලංකාවේ සාපේක්ෂව ඉතාම අඩු ජීවන කොන්දේසියක ජීවත් වෙන පිරිසක්. එතකොට හැබැයි මේ පිරිස ගත්තට පස්සේ අපි හැමෝටම වඩා මේ රටට ඩොලර් ගේන්න මැදිහත් වෙච්ච පිරිසක්. එතකොට මේ රට වත්කම් උපයපු පිරිසක්. හැබැයි තවමත් ඉතාම අවම පහසුකම් යටතේ තියෙන අපි හැමෝම මේක පිළිගන්නවා. හැමෝටම කාටවත් ඒක සම්බන්ධයෙන් තර්කයක් නැහැ. හැබැයි දැන් මේ වතුකම්කරු වැටුප වැඩි කිරීම සම්බන්ධ ප්‍රශ්නේදී උන්ගේ ඉල්ලීමක් ගන්නවක් තිබ්බනේ. ඔබට මතක නම් 2015 යහපාලන ආණ්ඩුව බලයට එනකොට තිබිච්ච එක පොරොන්දුවක් තමයි රුපියල් 1000කින් රුපියල් 1000ක් දක්වා 1000ක් දක්වා වතුකම්කරු වැටුප වැඩි කිරීම. එතකොට ඒ අනුව යහපාලන ආණ්ඩුවේ මම හිතන්නේ කාලයකට පස්සේ වතු පක්ෂ බොහෝ දෙනෙක් එකතු වෙලා ඒ ආණ්ඩුවේ පාර්ශ්වකරු වෙලා හිටියා අමතර වෙලා හිටියා. හැබැයි ඒ ආණ්ඩුව ඉවර වෙනකොට මොකක්වත් කරන්න බැරි වුණා. එතකොට ඒ නිසා තමයි 2018 විතරේදී මට මතක විදියට වතුකම්කරු ජනතාව ওই 1000 රුපියල් 1000ක් ඉල්ලලා ඒ වතුකම්කරු ජනතාවගේ දරුවෝ එහෙම යම් සටනට අරගලයකට අවතීර්ණ වුණේ. එතකොට මේ ප්‍රශ්නය විසඳුන්නේ නැහැ දිගටම. මේ ප්‍රශ්නය දිගටම විසඳුනේ නැහැ. මොකද මේකේ ආකෘතිය ගත්තත් අර කියන විදිහට මේ ආණ්ඩුව මැදිහත් උනේ ඇයි කොහොමද කියලා කියවන. එතකොට ඇත්තටමත් මේකේ තිබුණේ මේකේ වතු වෘත්තීය සමිතියින් තමයි මේ ප්‍රශ්නේ විසඳන්න මැදිහත් උනේ දිගට. එතකොට අපි කතා කරොත් එහෙම දැන් CWC එක ගත්තොත් තොණ්ඩුපන් මහත්මයාගේ 100ගේ කාලේ පටන් ගන්න එක වෘත්තීය සමිතිය. ඒ වෘත්තීය සමිතිය සමාගම් එක්ක සාමූහික ගිවිසුමකට තුල් වෙනවා. සාමූහික ගිවිසුම හරහා තමයි වාර්ෂික වලුත් කරලා වැටුප සම්බන්ධව තීරණ ගන්න. පෞද්ගලික අංශ සමාගම් වල දැනට සිද්ධ වෙන දේ.
එතකොට මේ ක්‍රමය ඇතුලේ ක්‍රමානුකූල මේ වෘත්තීය සමිති දුර්වල වීම, ඔවුන්ගේ නායකයන් වෙන දේශපාලන ඇජෙන්ඩා වලට වැඩ කිරීම, ඔවුන් වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම ප්‍රශ්න විසඳනා වෙනකොට ආණ්ඩුවල පාර්ශවකරුවන් වීම මෙහෙම මේක ගියපු පාරක් තිබුණා. ඒ අවසානයේ තමයි අද තියෙන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අපි පළවෙනි වතාවට ආණ්ඩුවක් ඉදිරියට මැදිහත් වෙලා ජනාධිපතිතුමා නැත්නම් ආණ්ඩුව වතු සමාගම් එක්ක සාකච්ඡා කරලා වතු සමාගම් එක්ක අර වෘත්තීය සමිතිය කරන වැඩේ ආණ්ඩුවෙන් කරන්න පටන් ගත්තා. ඒතකොට ආණ්ඩුවෙන් කරන්න පටන් ගත්තා. අපි ගිය අවුරුද්ද අයවැයෙන් කිව්ව වැඩි කරන්න අපි කටයුතු කරනවා කියලා අපිට ගිය අවුරුද්ද අයවැයෙන් නිශ්චිත ගණන් කරගන්න බැරි වුණා. නමුත් වසරකට ආසන්න කාලික සාකච්ඡා වලින් පස්සේ සමාගම් එක්ක අපි එකඟතාවයකට එනවා මේ මූලික වැටුප් වැඩි කිරීමක් කරන්න. ජනාධිපතිතුමාගේ අයවැය කතාවේ කිව්ව ඔබට මතක නම් සමාගම් සමහර බහුතරයක් කැමති මුළු ගානම දෙන්න කියලා. නමුත් සමහරව අකමැති. එහෙමනේ දැන් මේ සමාගම් සමීදේ සාමූහික ගිවිසුම් වලත් තියෙන දෙපැත්තට භාගයෙන් කර ගැනීමනේ. නමුත් ඒ තත්ත්වය ඇතුලේ වතු සමාගම් වලින් විතරක් දෙන රුපියල් 200 ප්‍රමාණවත් නැහැ කියලා දසක් අපිට තියෙනවා. ඒතකොට ඒ නිසා තමයි අපි ආර්ථිකය යම් මට්ටමකින් ස්ථාවර කිරීම, එතකොට අපි දිගටම ගිය අයවැයත් කරේ ආර්ථිකය ස්ථාවර කිරීමත් එක්ක අපිට සහන දෙන්න පුළුවන්. නැත්නම් ජනතාවට ලබා දෙන්න පුළුවන් පළවෙනි මොහොතේ අපි ලබා දුන්නා. එතකොට ඒ අනුව තමයි රාජ්‍යසේවක වැටුප 140කින් වැඩි වෙන්නේ. ඒ අනුව තමයි අස්වැසුම දීමනාවල අගේ වැඩි වෙන්නේ. රාජිත් මන්තුමාගේ අර මේ ප්ලාන්ටේෂන් එකේ ප්‍රශ්නයක් අහනකොට ඔබතුමා කිව්වා මේ වතු වෘත්තීය සමිති ඩීල් දාලා දැන් අර ඩීල් නෙවෙයි. ඒ ඩීල් කියන වචනේ වෙනස්, සාමූහික ගිවිසුම් කියන එක මෙහෙම ඔෆිෂියල් වැඩක්. වෘත්තීය සමිතියේ ප්‍රධානීන් මේ සමාගම් එක්ක ඒ වගේ අදහසක් නෑ. සමාගම් වලින් ගෙවන්න තියෙන මුදල ගෙවන්න නැතුව ඒ සමහර වෘත්තීය සමිතිය නෑ එහෙම කන්නේ මම කිව්වේ මේ හිරමන්ත්‍රතුමා ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රමය සාමූහික සමාගම් වලට ගෙවන්න නොදී සමාගම් මේ වෘත්තීය සමිතිය ඔබතුමා පැහැදිලි කරන්නකෝ. නෑ මම කිව්වේ තිබුණු සාම්ප්‍රදායික ක්‍රමය වතු සමාගම් යටතේ වුණත් අනිකුත් සමාගම් යටතේ තියෙන සාම්ප්‍රදායික ක්‍රමය තමයි රජයේ සේවයන්ගේ වැටුප රජයෙන් වැඩි කරන නෑ වෙයි. සමාගම් වල කරන්නේ සාමාන්‍යයෙන් සමාගම් හිමියන් සහ ඒ අදාළ වෘත්තීය සමිති එක්ක සාමූහික ගිවිසුමකට එළඹෙනවා. ලංකාවේ සාමූහික ගිවිසුම් තියෙනවා දශක ගණන් පරණ. ඔය පරණ CMU වගේ වෘත්තීය සමිති ගත්තොත් 60 ගණන් වල විතර දැන් අස්සම් කරගෙන යන ගිවිසුම් තියෙනවා. එතකොට වතු සමාගමුත් එහෙම තමයි. ඒ සාමූහික ගිවිසුමක්. ඒක ඩීල් එකක් නෙවෙයි. හරි. ඒක ඔෆිෂියල් වැඩක්. එතකොට ඒකේ වාඩි වෙනවා වෘත්තීය සමිතිය වාඩි වෙනවා. දැන් යම් වත්තක නම් ඒ වෘත්තීය සමිතිය වත්තේ නායකයෝ වාඩි වෙනවා. ඊට පස්සේ වෘත්තීය සමිතිය ප්‍රධාන නායකයෝ වාඩි වෙනවා. වතු සමාගම වාඩි වෙනවා. සමාගම චේම්බර් එකේ හරි කොහේ හරි ඉන්නවා නම් ඒකේ නියෝජිතව වාඩි වෙනවා. වාඩි වෙලා දෙපැත්තට තර්ක කරුණු ඉදිරිපත් කරලා තමයි ඉදිරි වසර සඳහා සාමූහික ගිවිසුමකට එළඹෙන්නේ. ඒකයි දැන් නෑ ඒකේ ඊළඟ එක තමයි නජිදම්තුමා මම ප්‍රශ්නයක් විදිහට මතු කරන්නේ. දැන් ඔය වෘත්තීය සමිති නියෝජනය කරන සමහර දේශපාලන පක්ෂත් ගිහිල්ලා වතු සමාගම් පැත්තට කතා කරමු. ඕක පාර්ලිමේන්තුවේ දිගටම ඔව් පැහැදිලි කරනවා. එතකොට එතනට ගිහිල්ලා එතන ඩීල් එක දාගෙන ඉන්නෝ. එතකොට සමාගම් ටික කම්ෆර්ටබල් කරලා මෙතන මිනිස්සුන්ට අනිවාර්යයක් කියනවා. හැබැයි දැන් ඒකමනේ මේ ආණ්ඩුවත් කරන ආණ්ඩුවට තිබෙන්නේ මේ වගේ දැන් මම කියන්නේ මේ පත්තරේ දීච්ච මේ විශාල මේ සමාගම් වල තියෙන මේ ලාභය. එතකොට මේ ටැක්සස් ඔක්කොම ගෙවලා. එතකොට මේ මං අහන්නේ ඔබතුමාගෙන් සිලෝන් ටී කියන නාමය. ඒ වගේම අපේ ලංකාවේ සන්නාම පාවිච්චි කරලා මේ විදිහට ධනයක් උපයන සමාගම් වලට අපි චතුරංගිව එක හරි දැන් සමාගම් අපි මේ ව්‍යවසායකයන්ට බාධා කරන එක නෙමෙයි. හැබැයි ව්‍යවසායකයෝ උපයන ධනයෙන් කොටසක් දෙන එක මොකද මේ කොටසක් දැන් මං අහන්නේ ඔබතුමාට ඒක ගැන මම කියන්නම්. අනිත් හැම පෞද්ගලිකයන්ම මම කියන්න මෙහෙමයි. පළවෙනි එක අනිත් ඔක්කොම අනිත් අංශය එහෙම ඉල්ලන්නේ නැහැ. මේක විශේෂ තත්ත්වයක්. මේක විශේෂ කමියුනිටි එකක්. අපි කලින් කතා කරා වගේම මේක කාටවත් විරුද්ධ වෙන්න බැරි විශේෂ අතිශයින් පීඩා දුෂ්කරතා ජීවිතයක් මැද දින කණ්ඩායම. ඔය හැබැයි දවසට ඒක නෑ මම කියන්න. ඒතර මාසේ දවස් 25 වැඩ කරාම රුපියල් 10000ක් ඔව් 10000 දෙනවා. ඔව්. ඒකනේ මිලියන 5ක් වෙන්කල් තියෙන මිලියන 5ක්. එතකොට මේකෙදි පළවෙනි එක දැන් හිතන්නකෝ දැන් මේක ඉදිරිපත් කළ සතියක් විතර වෙනවනේ. ඔය විපක්ෂ මන්ත්‍රීවරු කීප දෙනෙක් කරනවා මේ රටේ කවුරුවත් ඔබ දැක්කද විරුද්ධ වෙනවා. නැද්ද මිනිස්සු එහෙමයි. දැන් මේ වගේ දේ කරන්නේ. නෑ මම කියන්නේ විරුද්ධ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්. ඉතා සංවේදී කාරණයක් එහෙම විරුද්ධ වෙන්නේ නැහැ. පළවෙනි එක. එතකොට දෙවෙනි එක ඔබ කියන එකේදී මම හිතන්නේ මම උත්තර නෙවෙයි ජනාධිපතිතුමා මේ යෝජනාව ඉදිරිපත් කරද්දී ඔකට උත්තරේ දුන්නේ තමයි ඔව්. ඒ කියන්නේ සමාගම් විසින් රුපියල් 500ක් වැඩි කරනවා නම් අපි කැමති සහ එම සමාගම් විසින් පඩි වැඩි කරන්න ඕන කියන මතය පිළිගන්නවා. ජනාධිපතිතුමා මේ කතාව ඉදිරිපත් කළ කීප අනිත් කෑල්ල මතක් කරගන්නකෝ. ඔකේ වසර 200ක් තිස්සේ මේ ආකාරයෙන් මේ පොළොව සාරවත් කරලා මේ දේවල් කරලා රුපියල් 1500ක 2000ක පඩියක් දෙන්න බැරි නම් ඒකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වා. ඒකට
ජනපතිතුමාගේ සාකච්ඡාවක් ඒක ඉදිරියේදී මේකට සහයෝගය දක්වන්න නැත්නම් ඒ අදාළ ගිවිසුම් කාලය හවුසුනට පස්සේ වතු පවරා ගැනීම පවා හිතනවා කියන එක කිව්වා. ඇත්තට අන්න හොඳ ප්‍රවේශයක් ආවතුමා. නෑ ඒක තමයි මම කියනවා. ඇත්තටම මේ වැරදි ආදර්ශයක් දෙන්න. නෑ වැරදි ආදර්ශයක් නෙමෙයි. මම උත්තර දෙන්නම්කෝ. අයුතු ලාභයක් ගන්න සමාගම් වලට. අයුතු ලාභයක් නෙමෙයි. මම උත්තර දෙන්න. මම උත්තර දෙන්න. ඒ කියන්නේ මේකෙදී එතකොට ඒක තමයි අපේ ස්ථාවරය. හැබැයි එහෙම එකක් දැන් මේවා නීත්‍යානුකූලව සිදුවෙන ව්‍යාපාර ඇතුළේ අපිට මේක ක්‍රමානුකූලව යන්න වෙන විදියක් තියෙනවනේ. ඒක එච්චර සංකීර්ණයි නේ. ඒක එච්චර සංකීර්ණ නැත්තම් ජනපතිතුමා මේසෙට ගහලා අර නෑ ඉන්නකෝ ඒක එච්චර වැඩිත් කරේ ඒ වගේ. ඒකේ ආයෝජකයලෝ නෝ. නෑ ඒක එච්චර සංකීර්ණ නැත්තම් ඔය කියන තරම් සරල නම් ඔබතුමාලත් අටුපඩි කරනවානේ. ඔබතුමාලත් වැඩි කරනවානේ. දැන් නෑ අපිට බැරි නිසානේ මේ ඔබතුමාලා ඒක නේ අපි කරානේ. ඔව් ඒක තමයි කරලා තියෙන්නේ. මම කියන්නේ කරපු එකේ ඒ කියන්නේ මේ අර මිනිසුන්ගේ බදු ගහලා පොකට් එකට ගහලා තව පොඩි වෙලාවක් වුණ එක දිගට පැහැදිලි කරන්න. නෑ මිනිසුන්ගේ බදු ගහලා පොකට් එකට ගහලා කම්පැනි එකට සල්ලි දෙනවා. නෑ මම පැහැදිලි කරන්න. ඒ කියන්නේ කම්පැනි එකට කාටද දෙන්නේ? කම්පැනි වැඩ කරන්නේ. ඔව් අපි දෙමු දැන් මේ තුමගේ අවස්ථාව. සමාගම් වලට එතකොට මේ අවුරුද්දේ මේ සියලු සාකච්ඡා එක අපිට එන්න පුළුවන් වුණා සමාගම් වලින් රුපියල් 200ක වැටුප් වැඩි කරන එකට ආණ්ඩුව මැදිහත් වෙලා. එක රුපියලකින් වැටුප් වැඩි කරන්න මේගොල්ලෝ ආණ්ඩු කරන කාලේ කටයුතු කරේ නෑ සමාගම් එක සාකච්ඡා කරලා. ඒක කරේ අපි. එහෙනම් ඒක ඒක කරේ පළවෙනිදා සහ ඒකේ ඒක අපි වැටුප් වැඩි කරලා දෙනවා සමාගම් එක්ක කතා කරලා එකඟතාවය පළ කරලා රුපියල් 200ක් සමාගමෙන් ලබා දෙනවා. ඔව් 200ට EPF ETF එක දෙනවා. හැබැයි ඒකෙදි අපි ඉන්න ස්ථාවරයක් 200 ප්‍රමාණවත් නැහැ කියලා. අපි තව සාකච්ඡා කරනවා. අපේ ස්ථාවරයක ඒක තමයි සමාගම් එක සාකච්ඡා කරනවා. ඔවුන් එක්ක ඔය තියෙන සාකච්ඡා කරනවා. සහ ජනාධිපතිතුමා දෙයට කිව්වේ ඒක කරන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් ඒකට අදාළ බලපෑමක් ආණ්ඩුවෙන් කරනවා. ඒ කියන්නේ මේ සාකච්ඡාව තියෙනවා. ඒක තමයි පැහැදිලිව කිව්වේ ආණ්ඩුව යෝජනා කරන සමහර සමාගම් 1750 දෙන්න එකඟ වෙලා තියෙනවා. ඒක පැහැදිලිව ගිල්ලකට තනහරනේ. හරි හරි. කළා. ඒතර හොඳ ආදර්ශයක්. ඒතර බැරියාගේ ඔඩිට් එක ඔබතුමාලා රාජ්‍ය විදිහට ඔඩිට් එක කරනවා. පොඩ කලවල නො ඉන්නකෝ. එතකොට රුපියල් කලබල නැහැ ඉතින් අපි මේ පොඩ පැහැදිලි කරන්න ඉඩ දෙන්න ඕනේ මේක. කරන්නම් කියලා න්යාවි. දැන් මෙහෙමයි. මම පොඩි චතුර පැහැදිලි කරන්න ඉඩ දෙන්න ඕනේ මෙතන දැන් ප්‍රශ්න මේ පොඩි සංවාදයක් යන්නේ. එතකොට රුපියල් 200ක් වැඩි කරලා තියෙනවා. මේක ඔබ කාටවත් කරන්න බැරි වෙච්ච වැඩක්. එතකොට ඒක අපි කරලා තියෙනවා. ඒකෙදි දෙවනි එක හරි සමාගම් පියවරෙන් පියවර දැන් මෙච්චර කාලෙක කරන්න බැරි ච රුපියල් 200කට එකඟ කරගත්තනේ. හැබැයි ඒක අවසානට එනකන් අපිට ඉන්න බෑ. සායි පිළිගන්නවා වතුකම් කරුවන්ට ඒ 200 ප්‍රමාණවත් නෑ කියලා මේ මොහොතේ. ඒ නිසා තමයි තියෙන ප්‍රතිපාදන අනුව තවත් රුපියල් 200ක් රජය මගින් භාණ්ඩාගාරය මගින් ලබා දෙන්න පැමිණීමේ දිරිදීමනාවක් විදිහට ලබා දෙන්න එකඟ වෙලා තියෙන්නේ. එතකොට ඒක දිරිදීමනාවක් විදිහට දෙන්න පුළුවන්. රටේ දැනටත් මොන්ටිසෝරි ගුරුවරයන්ට වැටුප් ගෙවන්නේ එහෙම. එතකොට දැන්ට අපි මේ අයවැයේම ආබාධිත ප්‍රජාවට අදාළව අර රස්සාවලට බඳවා ගැනීම ඉම්ප්ලිමන්ට් කරන්න ඕන කියලා ජනාධිපතිතුමා ඉදිරිපත් කරා රුපියල් 15000 දක්වා. ඒකත් දෙන්නේ ඔය ක්‍රමයට. නෑ ඒක සාධාරණයි. පුද්ගලික සමාගමට ඒකයි මේක දෙකක්. නෑ මේක සාධාරණ නෑ කියලා මම කියන්නේ. සාධාරණ නෙමෙයි මිනිස්සුන්ට දෙන සාධාරණ නමුත් මම කියන්නේ මේ සමාගම් වල කරන්නේ සමාගම් වලට නෙමෙයි මිනිස්සුන්ට දෙන්නේ. සමාගම් වල ප්‍රොෆිට් තියෙනවා. මොනම සමාගම්. දැන් මේ ආබාධිත අය ගන්න ආබාධිත අය සමාගම් වල වැඩ කරන්නේ නැහැ නේ. පුද්ගලික ක්ෂණය නෑ. ජනපතිතුමා ඉදිරිපත් කරේ අපි ඉදිරිපත් කරේ මේ අවුරුද්දේ සිට. මොකද කිව්වේ නෑ නෑ ඒක තමයි. පුද්ගලිකාංශයේ රැකියාවල් වල ආබාධිත පිරිස යොදා ගන්න කෝටා එක වැඩි කර තියෙන එක හරියට බඳව ගන්න කියලා ආණ්ඩුවෙන් ඉම්ප්ලිමන්ට් කරන්න බැදිහත් වෙනවා. ඒකට ආණ්ඩුවෙන් දෙන සහනයක් විදියට රුපියල් 15000ක් උපරිමකට වැටුපෙන් 150ක් දක්වා ආණ්ඩුවෙන් සපයන්න මැදිහත් වෙනවා. පෞද්ගලික සමාගම්. ඒක ආබාධිත අන්දාය ඒක වෙනම කලින් ආණ්ඩුවලත් ඒක ඒත් ඔය තරකේ දාන්න පුළුවන් සමාගම් වලට කරන්න පුළුවන්. නෑ නෑ කලින් නෑ ඔබතුමා බලන්න සමාගම් වලට ඒක කරන්න පුළුවන් කියන තරක එතරම් පුළුවන්. මොන්ටිසෝරි ගුරුවරයන්ට පඩිගෙවණකටත් ඔය තරක දාන්න පුළුවන්. දැන් බැරි වෙලා හරි අර മന്ത്രിතුමිය දාපු අල්ලස් කොමිසමේ දැන් අපි නිකන් උපකල්පනය කරන්නකෝ අල්ලස් කොමිසමේ දාපු පැමිණිල්ල මේව කරලා එනවා කියලා තීරණයක්. එතකොට ඒකේ හරි ගැටලුවක් එහෙම වෙන්නේ නැහැ. ගැටලුවක් තියෙනවා කියලා එනවා කියලා. එතකොට වතුකම් කරු වැටු විතරක් නෙමෙයි ආබාධිත ප්‍රජාව දෙන එකක් නවතිනවා මොන්ටිසෝරි ගුරුවරයන්ට දෙන වැටුපත් නවතිනවා. හරිද? ඒකට බලපෑම එකම තර්කය. වරියන්ගේකට බලපෑම එකම තර්කය. වෙනවා එකම තර්කය. එතකොට මම කියන්නේ මේ කතාව මම තව කියන දේවල් තියෙනවා ඉක්මනට අවසානකට එන්න. එතකොට මේ වතුකම් කරු වැටුප අපි ආවේ යන්නේ පදනමේ. මේ වසරේ ප්‍රමාණවත් නොන්න ආණ්ඩුව මේ වෙලාව එක දරාගෙන දෙනවා ඒ ජනතාවට එහෙම දිය යුතුයි කියලා අපි හිතනවා. අපිට මේ රටේ සියලුම ජනතාව ඒක හිතනවා. ඒ නිසානේ අතන වර කලින් කිව්වාගේ විපක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් ඇරෙන්න. මේ රටේ ජනතාව කොහේවත් බලන්න මයික් එකක් අල්ලන වෙලාවක දුන්නද කියලා එහෙම දුන්නේ නැහැ. නෑ මෙහෙමයි. එතකොට ජනතාවට ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මේකට වඩා ප්‍රශ්න ඇවිල්ලා ජනතාවට ප්‍රශ්න තියෙන විතර නෙවෙයි ජනතාවට සංවේදීකමක් තියෙනවා. ඒක තියෙනවා. එතකොට ඒ නිසා තමයි ඒකදී ඒ දෙක ගන්න. එතකොට මේක ඇත්තටම මේකට විතර්ක දාන්න එපා කියලා පිළිලිමක් කරනවා. ඒ කියන්නේ මේක නෙමෙයි අපි අදහසක් ඉදිරිපත් කරේ. හරි මම කියන අපි අදහස විතරක් පළවෙනි මොහොතේ මේ රටේ සියලුම කොටස් වලට පුළුවන් පළවෙනි මොහොතේ යම් මට්ටමකට ජීවිතය ඔසව ගන්න මැදිහත් වීමක් කරන්න ඕන කියන පදයෙන් තමයි වැඩ කරන්නේ. ඒක තමයි කලින් ඇවිත් අපි පෙන්නුවේ මම කියමින් හිටිය විදිහට අර අපි විශාල පැකේජයන් කීපයක් දුන්නේ ඒ නිසා. එතකොට මේ වතුකම් කරුවටම සම්බන්ධයෙන් ගත්තොත් එහෙමයි. ප්‍රධාන දේ චතුර මේ අයවැයෙන්
අපි කරපු දේ තමයි ප්‍රධාන වශයෙන් ජනාධිපතිතුමාගේ අය කතාවේ මුල් ටිකේ කිව්වා වගේම ආර්ථික ස්ථාවරභාවය මේ අවුරුද්ද තුල අපි ගෙනල්ලා තියෙන්නේ කොතැනද කියලා පෙන්눔 කරපු එක. විශේෂයෙන්ම අර අයවැය ඇතුලේ ආදායම් වියදම් පරතරය. ඒකට ඉතිහාසය හැමදාම වෙන්නේ ආදායම් වියදම් පරතරය තියෙනවා. ඒ ආදායම් වියදම් පරතරය අපි හොයන ආදායමට වඩා අඩුවෙන් හොයන්නේ. වියදම ඊට වඩා වැඩියෙන් යනවා. අයවැය පරතරය වැඩි වෙනවා. එතකොට වැඩිපුර ණය ගන්න වෙනවා. වැඩිපුර ණය ගත්තම ඊළඟ අවුරුද්දේ වැඩිපුර ණය පොලිය ගෙවන්න වෙනවා. ඒතකොට මේක විෂම චක්‍රයක් විදියට. මේක දිගටම ගියා. ඒතකොට මේ අවුරුද්දේ අපිට පුළුවන් වෙලා තියෙනවා කලින් අයවැය දිහා බැලුවොත් අපේ ආදායම් ඉලක්ක තිබුණකට වඩා වැඩි කරගන්නත්, ඒ වගේම වියදම් ඉලක්කය යම් ආකාරයකට අඩු කරගන්නත්. ආදායම් ඉලක්ක වැඩි කර ගැනීමේදී ඔය භාණ්ඩ පණයනෙන් කලින් අර මුල් මාස ඉලක්කම් දාලා තියෙනවා. මුල් මාස 9ට ගිය අවුරුද්ද සාපේක්ෂව ගිය අවුරුද්දේ භාණ්ඩ පණයනේ බිලියන 8.5 මේ අවුරුද්දේ 9.1යි සේවක ප්‍රේෂණ 4.8 ඉඳන් 5.8 සංචාරක 2.3 2.5 ආදායම් සහ ප්‍රදාන 2.9 ඉඳන් 3.8 ප්‍රාථමික ශේෂය 0.8 සිට 1.5 දක්වා. ඒතකොට ප්‍රාථමික ශේෂය වැඩිවීම ඒ වගේම මේ අයවැය හිඟය අඩුවීම ඇතුලේ අපිට පුළුවන් වෙනවා මේ අවුරුද්දේදී ඒක තව තැනකට ගේන්න. එතකොට මේ ඉතිහාසයත් තිස්සේ තිබිච්ච විෂම චක්‍රය කරකවන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ අනුව තමයි ආර්ථිකයේ නිර්ණායකයන් ස්ථාවර වෙන්නේ. ඒ අනුව තමයි අනිකුත් ඔය මොනවාද මේ අර දර්ශක වලින් ඉහළට එන්නේ. ඒ දේවල් වෙන්නේ. එතකොට මේ අය වෙයින් මේ සියලුම දේවල් කරන ගමන් මේ රටේ ආර්ථික ස්ථාවරත්වයේ සම්බන්ධයෙන් දීපු පණිවිඩය යන්නේ මොන දිශාවටද කියලා. අපේ රට අවශ්‍යම එක. මොකද අපේ රටේ ආර්ථික අස්ථාවරත්වය ගැන ආර්ථික කඩාවැටීම ගැන තම වසර 3-4ක ඉඳන් තියෙන කතාවක් තියෙනවා. එතකොට මේකේ ආයෝජන කැඳවන්න අපි කතා කරනවා. එතකොට ආයෝජන කැඳවන්න නම් මේකේ අදාළ සංවර්ධනයේ වේගයක් පත් කරගන්න නම් අනිවාර්යයෙන්ම ආර්ථික ස්ථාවරත්වය සහ ආර්ථික දිශාව ගැන බරපතල පණිවිඩයක් දී යුතු තිබුණා. එතකොට අපි හැඳින්නුවේ පෙට්ටි කඩයක්වත් කරගන්න බැරි අය. අපි ආවොත් ආයෝජන අකුලගෙන යනවා, එහෙම යනවා, රෙම් වෙනවා, මුකුත් කරගන්න බැරි අය කියලා. දෙසැම්බර් වල ජනාධිපති කෙනෙකුත් පත් කරන්න හිටියා. එතකොට දෙසැම්බර් වල ජනාධිපති කෙනෙක් පත් කරන්න ඉඳලා දෙසැම්බර් වල උද්ඝෝෂණ කරන මට්ටමට අපෙක් ගැන අපි සතුටු වෙනවා. ඉතින් අපිට ඒ තත්ත්වය තුළත අපි කරලා පෙන්නලා තියෙනවා මේ රටේ ආර්ථික ස්ථාවරත්වය මේ දෙගොල්ලන්ටම කරන්න බැරි වෙච්ච එක අපි කරා කියලා අපි පෙන්නලා තියෙනවා. ඉතින් මේකෙන් ඉස්සරහට යන්නයි බලාපොරොත්තු වෙනවා. අපි වාදපිටිය දෙවන වටේ ඉන්නේ සංවාදශීලී වටේ. විරාමයකට යමු වෙලා ඇවිල්ලා මේ අතුරුංග අපේසිංහ නියෝජ්‍යමතුමා මෙතුමල මතු කරපු මේ කාරණේ කොටසක් විදිහට ගත්තොත් මේක පැහැදිලි කිරීමක් අවශ්‍යයි ඉඳා. කොම්ප්‍රෝම්ල ජෙනරාල් කාර්යාලයේ වාහන බලන ආයතනය ආණ්ඩුවේ සඳහන් කරනවා ධාවනය කළ හැකි මට්ටමේ පවතින වාහන තියෙනවා විශාල ප්‍රමාණයක්. යතුරු පැදි 15000ක් තියෙනවා, මොටර රථ 12314ක් තියෙනවා කියලා. එතකොට මේ විශ්ලේෂණයේ වයස ගත්තොත් වාහනවල දැන්ට ආණ්ඩුවේ තියෙන වාහනවල 11383ක් අවුරුදු 5ට අඩු වයස තියෙන වාහන. එතකොට වාහන 20856ක් වයස අවුරුදු 6ත් 10ත් අතර තියෙන වාහන. වාහන 20516ක් අවුරුදු 11ත් 15ත් අතර තියෙන වාහන. දැන් මේ ඔක්කොම වාහන ටික මෙහෙම තියෙද්දි මේව විකුණනවද? විකුණන්නේ නැද්ද? පාවිච්චි කරනවද? අලුතෙන් ගෙන්න ඕනද කියලා මේ සංඛ්‍යා ලේඛනයක ප්‍රශ්නයක් එනවා. මොකද්ද මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ? පළවෙනි දේ තමයි චතුර මම එතනින් පටන් ගන්නම්. වාහන ඔය විකුණනවා හරි විකුණන්න ඕනේ හරි කියලා කිව්වේ මේ මැති ඇමතිවරු ගත්ත හයි මේ එන් වාහන ටික. එහෙම නැතුව රාජ්‍ය සේවයකට ගිහිල්ලා බැලුවොත් අද තියෙන්නේ හිඟතාවයක්. රාජ්‍ය සේවකයෝ හිඟතාවයක් අපිට මම හිතන්නේ මේ බජට් එකත් එක්කත් ඉදිරිපත් කරා 1.3 මිලියන් තමයි approved කාඩ් එක ඉන්නේ අපිට 1.1. ඒතර ඒකෙත් ඉන්නේ මැද සහ ඉහළ කාඩ් එක තමයි අපිට නැත්තේ. ඒතර මේ රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමේදී එක පැත්තකින් නැවත බඳවා ගැනීම අපි මේ 75000ක් කරන්න යන්නේ එතන. ඒ වගේම තමයි මේ රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට අවශ්‍ය කරන වාහන මදිපාඩුවක් තියෙනවා. ඒ මදිපාඩුව හැම ආයතනයකින්ම අපි ගත්තා. උදාහරණයක් විදිහට මధుර මන්ත්‍රීවරයා හොඳටම දන්නවා කෝට්ටේ කුණු ටික අදින්න බෑ අපිට. කෝට්ටේ ෆ්ලීට් එක අවුරුදු 15කට වැඩිය වැඩි. ඒවා ඉතින් භාවිතා කරන්න පුළුවන් සුදුසු ඒවා නෙමෙයි. ඉතින් ඔය තියෙනවා කියන ඒවා මම හිතන්නේ හොඳ කන්ඩිෂන් එකේ තියෙනවා පාවිච්චි වෙනවා ඇති. නමුත් හැම රාජ්‍ය ආයතනයකටම ගියාම ඒකේ මදිපාඩු ටික අපි ගත්තා. ඒ මදිපාඩු ටික එකතුව තමයි අපිට වාහන 1700ක් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒකට එකතු වෙනවා දැන් ඔය පළාත් පාලන ආයතනවල ටික ඊළඟ 1770ට අමතරවද? ඔව්. ඒතර ඔක්කොම 2700ක වාහන ගෙන්නන්න තමයි මේ අපි හිඟයක් තියෙනවා. ඔව් හිඟයක් තියෙනවා. ඒ 2700 ඇතුලේ තමයි മന്ത്രിවරුන්ට 225කුත් යෝජනා වුණේ. ඒතර ඒකට ගත්තොත් එහෙම മന്ത്രിවරුන්ගේ මේ කතාවට අපි යට ගැහුවට මේ කතාව ඇත්තම ප්‍රශ්නේ තියෙන්නේ නිසි ශක්තිමත් රාජ්‍ය සේවයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන වාහන බලයනියේ අඩුවක් තියෙනවා. ෆ්ලීට් එකේ අඩුවක් තියෙනවා රාජ්‍ය සේවය. රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න තමයි මේක කරන්නේ.
එතකොට මේක ශක්තිමත් කිරීම සඳහා තමයි අපි මේ වසරේ ඉතිරි වෙච්ච ධනයෙන් යම්කිසි කොටසක් වෙන් කරනවා මූලික ගෙවීමක් කරන්න. ඉතිරි අවුරුද්දේ මේ ලීසින් ක්‍රමයකට යන්නේ. මොකද අපිට තියෙන අර මෙහෙම එතුමාලා පළවෙනි වතාවට තමයි මේ අපි මේ සාකච්ඡා කරන්නේ අය මේ භාණ්ඩාගාරයේ රුපියල් ට්‍රිලියනයක් තියෙනවා කියන. ඒතර භාණ්ඩාගාරයේ තියෙන ට්‍රිලියනය තමයි චතුර අපි පාවිච්චි කරන්නේ මේ වෙළඳපොළ තුලණය කරගන්න. විශේෂයෙන් බෆර් එක මුදල් වෙළඳපොළ. ඒ කියන්නේ ආණ්ඩුවට ණය ගන්න ඕනොත් කවුරු හරි මේ දැන් අපි කිව්වනේ මේ මුදල් ලංකාවේ කැපිටල් එක තියෙන සීමිත පිරිසක් අතේ ඒගොල්ලන්ට ට්‍රෙෂරි බිල් දැම්මම නොගෙන ඉන්න පුළුවන්. නොගෙන ඉන්න පුළුවන් වුණාම ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වෙනවා. මොකද ගන්න නැත්නම් ඩිමාන්ඩ් එක අඩුයි, සප්ලයි එක වැඩි, ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වෙනවා. එතකොට හදිස්සි ඒ වගේ අපිට තර්ජනයක් ආවොත් ආණ්ඩුවට ඕන නම් අපේම භාණ්ඩාගාර බිල්පත් ගන්නත් පුළුවන් දැන්. ඒ තරම් ශක්තිමත් භාණ්ඩාගාරයක් දැන් හදලා තියෙනවා. ඒ නිසා අපි ලීසින් ක්‍රමයට යන්නේ අපේ කෑෂ් ෆ්ලෝ එක බේර ගන්න අවශ්‍ය නිසා. ඒක ජනතාව තේරුම් ගන්න මම කිව්ව සාමාන්‍යයෙන් මුදල් කළමනාකරණය පිළිබඳ මම අහන්නේ වාහන ඉවරද ඔබතුමා? නෑ කියන්න මම වාහන කතා මම මේ ඉවර කරගෙන ආවා. එතකොට ඒ වාහන අත්‍යවශ්‍ය වාහන ප්‍රමාණයක් තමයි අපි ගේන්නේ. 225 පිළිබඳ කතාවත් ඕන නම් අපිට වෙනම සාකච්ඡා කරන්න පුළුවන්. මම මෙතනට යන්නේ නැතුව මේ රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය වාහන ටික තමයි ගෙන්නන්නේ චතුර. ඒකට වඩාත්ම මූල්‍ය වශයෙන් මේ තියෙන අයවැය තත්ත්වයන් යටතේ අපිට ලේසිම ක්‍රමය තමයි අපි ලීස් ක්‍රමයකට යන එක. ඒ සඳහා බැංකු ඉදිරිපත් වෙයි ඒ ලීස් එක අපිට කරලා දෙන්න. ඔද ඒතොර චතුරංගයතුමා ඒ කියන්නේ 2026 අවුරුද්දට මිලියන 12500යි. ඒතර වාහන 2500ද 1775ද? 2700ට. 2700ටම මිලියන 12. ඔය එකකට මිලියන 7ක් විතර යන්නේ. ඔව් එතකොට ඒතර අවුරුදු 7 ඒ කියන්නේ මේ ඒ ලීසින් වාරිකය 2026ට විතරද නැත්නම් ඊට පස්සේ ලීසින් වාරික කීයක් යනවද? අවුරුදු 4ක් 3ක් හෝ 4ක් මම හරියටම දන්නේ නැහැ. දල වශයෙන් රුපියල් බිලියන 50ක විතර මුදලක් වෙන් වෙනවා වාහන ටිකට ගන්න. ඔව් ඒක වාහනය සාමාන්‍ය ලක්ෂ 200ක් විතර. ඔව් හරි. එතකොට මම අහන්නේ දැන් ඔය චතුර කියපු කාරණාවම මම ඔබතුමාට ඔව් ප්‍රශ්නේ දැන් අපි දිගින් දිගටම පහුගිය කාලෙත් ඉල්ලුව එකක් තමයි මුදල් අමාත්‍යාංශය හරහා ඔය වාහන ආයතන වල වෙන් කරපු ඩීටේල් එක සහ පදිනාය කවුද සහ වාහන වල වර්ග වල විස්තර ටික. හැබැයි ආණ්ඩුව ඒ විස්තර ටික අරගෙන දැන් එකපාරට වාහන ගේනවට අමතරව දැන් ඔබතුමාලා එහෙම යම්කිසි අධ්‍යයනයක් කරලා මොකද මේ ආර්ථික අර්බුදයක් තියෙන වෙලාව එකපාරට වාහන ටික ගේනව වෙනුවට දැන් ඔබතුමාලා එහෙම අධ්‍යයනයක් කරලා තියෙනවද? අධ්‍යයනයක් කරලා මේ සැප්තැම්බර් මාසේ තමයි අපි එක් ආයතනයට අප්‍රූවල් ගත්තේ. සෞඛ්‍ය අමාත්‍යාංශයට 700යි ඔය වනජීවියකට 250යි ඊට පස්සේ අපේ කර්මාන්ත අමාත්‍යාංශයට ඉතාමත් සීමිත ප්‍රමාණයක් අපි ඉල්ලලා තියෙනවා. ඒ වගේ හැම අමාත්‍යාංශෙම මේක එකතු කරලා පළාත් පාලන ආයතනනේ අපි කම්පැක්ටර් 8ක් ඉල්ලුවා. ඒකේ තර්කයක් නැහැ මිනිස්සු. මම මේ කියන්නේ. ඒතර ඒ වගේ ගත්ත පළාත් පාලන ආයතන වලටත් එතන 700 ගාණක් ඇවිත් තියෙනවා. ඒතර අමතුමා දැන් ඔය සෞඛ්‍යයේ එහෙම තියෙන ප්‍රශ්නයක් තමයි එක එක ප්‍රොජෙක්ට්ස් තියෙනවා. ඒ ප්‍රොජෙක්ට්ස් වලට වෙනම වාහන එනවා. ඒතර සමහර ඒ ඉන්න නිලධාරීන් වාහනෙත් එක්කම අරන් ගිහින් තියෙනවා. ඒතර දැන් එතකොට දැන් මේකෙත් ඕකම ඉස්සරහට සිද්ධ වෙයිද මේ ආණ්ඩුවේ? මෙහෙමයි චතුර දැන් මේවා වළක්වන්න කියලානේ අපි එන්නේ. මම හිතන්නේ ඔබතුමාලටත් වක්කීමක් තියෙනවා. මේ ගේන එක වාහනයක් හරි අවභාවිතා වෙනවා නම් මේක තවත් නාස්තියක් බවට පත් වෙනවා නම් අපිට ඒ බව පෙන්눔 කරන්න අපි දීපු මේ පොරොන්දු නැති කරොත් අපි මේ මුදල් අවභාවිතා කරොත් අපි ගෙදර යන්නත් ලෑස්ති. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි නිසක වශයෙන්ම නාස්තියක් තමයි. මොකද චතුරංගයතුමා දැන් ඔබතුමා බලන්න හිට පාර්ලිමේන්තු ගිහිල්ලා දැන් ඔය ඉදිරිපත් කරපු වාර්තා අනුව මම වගකීමෙන් කියන්නේ හරි ඔබතුමාට ඒ වගේ අධ්‍යයනයක් තියෙනවා. ඔබතුමාට කරන්න දැන් ඔබතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කරා දෙරණේ උදව් ඇතුව ඇම්බියුලන්ස් 12ක් ඇදුවා. සමහර ඇම්බියුලන්ස් වල බැටරියක් ගලවලා ගස් යට නවත්තලා ඔබතුමාලාගේ කාලේ වෙච්ච දේවල් කියන්නේ කාලය අදාළ ඒක තමයි මම මේ කියන්නේ. මම කියන්නේ ඔබතුමාලටත් මේ ආර්ථික අර්බුදයේ තියෙන වෙලාවේ එකපාර වාහන 2700 අපි එකපාර ගේන්නේ නැහැ ලීස් කරලා කම්පැක්ටර්ස් ගේන එක හරි. නමුත් හරි එහෙමයි කියලා අර කලින් ආණ්ඩුවල තියපු අය පස්සේ අවස්ථාව දෙන්න ඕන නියෝජනකමට අවස්ථාව දෙමු අපි. දැන් මම මේ කිව්වේ ජනතාවට මම මේ පැහැදිලි කිරීම කරන්නේ. ඒක නිසා ඉතාමත් පැහැදිලි මෙතන කරන්නේ මොකද අපිට රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න නැතුව මෙතනින් අඩියක්වත් යන්න බෑ. හරි. ඒ නිසා අපි විතරයි මේ ජනතාව දන්නවා රාජ්‍ය සේවකයා දන්නවා අපි කොහොමද රාජ්‍ය සේවකයට සලකන්නේ, අපි කොහොමද ඒගොල්ලන්ට ගෞරව කරන්නේ, අපි කොහොමද ඒගොල්ලන්ට ඒ තියෙන නිදහස ලබා දීලා තියෙන්නේ, අපි කොහොමද ඒගොල්ලන්ගේ පඩි වැඩි කරේ, අපි කොහොමද ඒගොල්ලන්ගේ දැන් performance agreements හදලා
ඉන්සෙන්ටිව් ස්කීම් එකක් ගේන්න හදන්නේ. අපි කොහොමද ඒගොල්ලන්ට කම්පියුටර් ටික අරන් දෙන්නේ? අපි කොහොමද ඒගොල්ලන්ට වාහන ටික අරන් දෙන්නේ? රාජ්‍ය සේවය ශක්තිමත් වුණොත් විතරයි රටක් ඉස්සරහට යන්න පුළුවන්. ඒක මට පැහැදිලි කරන්න. ඊළඟට මෙතුමා ගෙනාව තර්කයක් මේ කුඩා ව්‍යාපාරිකයන්ට අපි මේ ෂොට් එක දෙන්නයි එන්නේ කියලා. ඉතාමත් පැහැදිලි ජනතාව තේරුම් ගන්න. මේ වැට් ත්‍රෙෂෝල්ඩ් එක මිලියන 60 තියෙද්දි අපේ රටේ වැට් එකතු වෙන එකෙන් අපි දන්නවා වැට් ගෙවන්නේ ව්‍යාපාරිකයනේ වරද්ද ගන්න එපා පැහැදිලිව වැට් ගෙවන්නේ පාරිභෝගිකයා. හරිද? වැට් ගෙවන්නේ ව්‍යාපාරිකයා ගෙවන්නේ මේක අනවබෝධයෙන් මේක ක්‍රියාත්මක වෙන නිසා. එතකොට අපිට මේ වැට් බදු එකතු වීම රටේ දළදේශීය නිෂ්පාදිත සාපේක්ෂව වැට් බදු වලින් 40%කට වඩා ප්‍රමාණයක් අපතේ යනවා කියන එක අපිට දැන් අවබෝධයක් තියෙනවා. ඒතර මේක පුළුල් කරගන්න බැරි වෙලා තිබ්බේ මේ 60 ඇතුලේ හැංගිලා මැච් එකක් ගියා. එක පැත්තකින් නොදැනුවත්කම අනිත් පැත්තෙන් සමහරු මේක අවභාවිතා කරා. ඒක නිසා මේක 30කට ගෙනාවම චතුර මිලියන 36ක් වසරකට. ලක්ෂ 30ක් මාසයකට. ඒතකොට ලක්ෂ 30කට අඩු පිරිවැටුමක් තියන අයට මේ කිසිම බදු ක්‍රමයකට උන් යටත් වෙන්නේ නැහැ. වැට් බදු ක්‍රමයකට යටත් වෙන්නේ නැහැ. හැබැයි ලක්ෂ 30ක් කියලාත් ඔබ හිතුවොත් 10%ක සුද්ධ ලාභයක් තිබ්බත් 10ක. හරි? ඔබේ සුද්ධ ලාභය මාසික ලක්ෂ 3යි. හරිනම් ඔබට බදු ෆයිල් එකක් තියෙන්න ඕනේ රටේ පුරවැසියෙක් විදියට. ඒක අපි පැත්තක තියමු. එතකොට මේ වැට් එකෙත් මම තේරුම් කරලා දෙන්නම්. කවදාවත් ඔබට කිසි හානියක් වෙන්නේ නැහැ. මොකද මේ වැට් ක්‍රමය ඇතුලේ කවදාවත් නිෂ්පාදකයා හෝ වෙලෙන්දා මේකට අහු වෙන්නේ නැත්තේ ඔබට යෙදවුම් බඩු ටිකක් තියෙනවනේ. ඔබට කවුරු හරි බඩු ටිකක් ගෙනත් දෙනවනේ. ඒ දෙන්නේ ඔබට වඩා සාත්පසින්ම ලොකු ව්‍යාපාරිකයෙක්නේ. අන්නේ ව්‍යාපාරිකයාගෙන් වැට් ඉන්වොයිස් එක ගන්න. එතකොට ආ වැට් ඉන්වොයිස් එක අරගෙන ඔයා මේ පැත්තෙන් වැට් බද්ද ජනතාවගෙන් එකතු කරාම මේ දෙකේ අතරමැද ගහන විතරයි ඔයාට ඉන්ලන්ඩ් රෙවෙනියු එකට ගෙවන්නේ. ඇත්තටම ඔබේ මිල වැඩි වෙනවා නම් වැඩි වෙන්නේ ඔබ අර එකතු කරන 105 ශුද්ධ ලාභේ දල ලාභේ අගේ එකතු කිරීමට 118ක් විතරයි උපරිම වැඩි වෙන පුළුවන්. ඒ නිසා මේක පාරිභෝගිකයා ගෙවන්න ඕනේ ඒක. ඔව් පාරිභෝගිකයා තමයි ගෙවන්න ඕනේ. පාරිභෝගිකයා දැන්ට කොහොමද ගෙවන්නේ? නෑ ඒක තමයි පාරිභෝගිකයා දැන්ට කොහොමද? නෑ ඒක තමයි වෙලා තියෙන්නේ පාරිභෝගිකයන් අනවශ්‍ය එකක්නේ දැන් සිල්ලර කඩේට යන මිනිස්සුන්ට අපෝ 118ක් වැටි ගෙවන්න වෙනවනේ. ඒක හරි. ඒක නෑ ඔබතුමා හිතනද ඒක හරි කියලා? ඒක හරි. මොකද ඒක හරි. මොකද මේ රටේ බදු පද්ධතියක් තියෙනවා. ඒ බදු පද්ධතියට අනුගත වෙන්න ඕනේ හැමෝම. මොකද එහෙම නැතුව මේ රට බංකොලොත් කරේ මේ මහත්මවරු 2020 චතුර 120ක් වුණා බදු එකතු කර GDP එකෙන්. මේගොල්ලෝ මේ විශේෂම ගෝඨාභය ගෝලියෝ ටික එකතු වෙලා ඒක 8.5ට වට්ටගෙන රට බංකොලොත් කරා. දැන් අපි මේක බදු අඩු කරන එක මිනිස්සුන්ට ඔබතුමා කියන වැරදි කියලාද? මිනිස්සුන්ට ආර්ථික ඒ වෙලාවේ කොවිඩ් අර්බුදේ තියෙන වෙලාවේ අනිවාර්යෙන් වැරදි. සම්පූර්ණ වැරද්දක් කරේ. කොවිඩ් අර්බුදේ තියෙන වෙලාවේ කොවිඩ් අර්බුදේදී නෙමෙයිනේ ආපු ගමම්මනේ PE එක නැති කරගත්තේ. බොරු කියන්න එපා. නෑ නෑ කොවිඩ් අර්බුදේ ආපු ගමම්ම තමයි 18 15ට ගෙන. නෑ ඒක තමයි කොවිඩ් අර්බුදේ වෙලාවේදී මිනිස්සුන්ට මේ වැට් එක තුරන මොන වගේ තත්ත්වයකට මිනිස්සු එනවද? ඒක මැනේජ් ඔබතුමා පිළිගන්නවද ඒක? එන බොරු කතා කියන්නේ. බොරු කතා නෙමෙයි ආර්ථික අවකලවනාකරණය කළා මෙතන කොවිඩ් අර්බුදේ වෙලාවේ අඩු කරපු බදු ප්‍රමාණය තිබුණා නම් කොවිඩ් කියලා දැනගෙනද කරේ? නෑ නෑ මිනිස්සුන්ට මගේ කොවිඩ් එනවා කියලා පුරෝගතනය කළාද කරේ? ඒ වෙලාවේ යහපාලන මේ යහපාලන අනු විශාල බදු ප්‍රමාණයක් පටවපු නිසා අපි දෙමන් කරලා මෙතන එනවා බයිලා ගහන්න මේ මිනිස්සුන්ට මේ මිනිස්සුන්ට බර දාන්න ඔබතුමානේ බයිලා ගහන්නේ නෑ ඔබතුමානේ බයිලා ගහන්නේ දැන් මිනිස්සුන්ට වැට් එක එනවනේ උතන හරි වැට් එක එනවා ඒක තමයි දැන් මේ සිල්ලර කඩේ කොහොමද බේසය කරපු කාගිල්ස් එකේ ගන්න අඩුයි අර මිනිහා 118 එකතු කරලා ඕන විකුණන්න බඩු ජනතාව ඒක තේරුම් ගනි ඒ නිසා අපි මේ සංවිධිතභාවයට එන්න ඕනේ චතුර කවදා හරි මේ රට දියුණු කරන්න වෙන ක්‍රමයක් නෑ මම ව්‍යාපාරිකයන්ට කියන ඔබ ව්‍යාපාරිකයෙක් විදියට ඔබ වැට් බද්දට සම්බන්ධ වෙලා නැත්තම් ඔබ ගිණුම් ටික තියාගන්න නැත්තම් ඔබ බදු ෆයිල් එකක් නැත්තම් ඔබට කොහොමත් ඔබේ ව්‍යාපාරය දියුණු කරන්නත් බෑ. ණයක් ගන්න බෑ. ගිණුම් තියන්න. හෙට ඉඳලා ලබන අවුරුද්දේ ඉඳලා කර්මාන්ත අමාත්‍යාංශයෙන් උදව් කරන්නේ ගිණුම් තියන අයටයි බදු ගෙවන අයටයි සංවිධිත ව්‍යාපාර කරන අයටයි තමයි ලෝන් හම්බෙන්නේ. ඒක ගැන කතා දෙකක් නැහැ. අපි මේ රට හදනවා මුල ඉඳලා අයන්න ඉඳලා හදනවා. ව්‍යාපාර හදනවා, අධ්‍යාපනය හදනවා, නීතිය හදනවා, සංවිධිත රටක් දියුණු රටක් එකපාරට කතා කරා සිංගප්පූරු වගේ වෙන්න ඕනේ යුරෝපේ වගේ වෙන්න ඕනේ QR වලින් ගෙවන්න ඕනේ අම්මෝ ලොකු ටෝක් හැබැයි මේක සංවිධිතභාවයට ගේන්න ගියාම මේ දේශපාලනයක් පටන් ගන්නවා අරයට නෑ කිසි කෙනෙක්ට අර්බුදයක් වෙන්නේ අපි ව්‍යාපාර වලට උගන්වන්නම් අපි ඇවිල්ලා දැනුම දෙන්නම් අපි සිස්ටම්ස් දෙන්නම් පොස් සිස්ටම්ස් දෙන්නම් සංවිධිත වෙමු සංවිධිත වුණාම ඔබතුමාලාගේ ලාභය ඔබතුමාලාට ලබන්න පුළුවන්
ව්‍යාපාරය සංවිධිත වුණාට පස්සේ තව දියුණු වෙන්න පුළුවන්. ව්‍යාපාරයට තව ප්‍රාග්ධනය එකතු කරගන්න පුළුවන්. එක මේ ආය පිටිපස්සේ ගිහිල්ලා 100ට 5ට 10ට කළු කඩෙන් පොලියට ණය ගන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ සංවිධිත ව්‍යාපාරයක් ගොඩ නැගුවම ව්‍යාපාර වලට soft loan අපි ගා ඕන තරම් තියෙනවා බිලියන් වලක soft loan තියෙනවා. ඒ නිසා මේ කළු කඩ ව්‍යාපාරිකයෝ කළු කඩ මාෆියාවල හරහා කළු කඩ ප්‍රාග්ධනය හරහා ව්‍යාපාර කරපු එක අපි නවත්තමු. එනිසා කවුරු හරි සත්භාවයෙන් ව්‍යාපාරයක් කරනවා නම් ඒ සත්භාවයෙන් ව්‍යාපාරයක් කරන සියලු දෙනාට උපරිම සහාය දෙන්න ආණ්ඩුව බැඳිලා තියෙන නිසා මේ වැට් එක ගැන පැහැදිලි මම පුංචි උදාහරණයක් කියන්නම්. ඕගොල්ලෝ මෙලිබන් ආයතනයෙන් හරි මොකක් හරි මංචි ආයතනයෙන් හරි කොහෙන් හරි බිස්කට් පැකට් එකක් ඔබේ කඩේට ගෙනාවොත් ඒක ඇතුලේ වැට් තියෙනවා. හරිද? ඒ ආයතනේ වැට් එක ගෙවලා තියෙන්නේ. ඊට පස්සේ ඔබ ඒකට 100ට කීයක් හරි එකතු කරලා පාරිභෝගිකයට වික්කට පස්සේ ඒ පාරිභෝගිකයා ඒ සමස්ත වැට් එක මේ වෙනකොටත් ගෙවනවා. ඒක තමයි ඇත්ත කතාව. නමුත් දැන් ඔබට වැට් රෙජිස්ටර් වුණාට පස්සේ පුළුවන් මේ පැත්තෙන් එන ඉන්පුට් වැට් එකයි මේ පැත්තෙන් එන අවුට්පුට් වැට් එකයි මේවා කරලා සමහරලාට වාසියක් වෙන්නත් පුළුවන් ඔබතුමාලට. ඒ නිසා අපි මේ ව්‍යාපාරිකයට ඒ නිසා අපි මේක පැහැදිලි කරනවා ඔබේ නිෂ්පාදන පිරිවැයට කවදාවත් වැට් එක එකතු කරන්න එපා. මේ වැරද්ද කරගත්තේ ඔබතුමාලා නිෂ්පාදන පිරිවැයට වැට් එක එකතු කරා. වැට් එක පාරිභෝගික එකක්. ඕගොල්ලෝ වැට් එක එකතු කරගන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ වැට් එක ක්ලේම් කරගන්න. ඒකට තමයි මේ සංවිධිතභාවය ගේන්නේ. ඉතින් ඒ වගේම චතුර අපි මේ පැහැදිලි කරන්න ඕනේ මේ ආර්ථික සංවිධිතභාවය වගේම නීතියේ සාධාරණත්වය. එතකොට දැන් මේ මෙතුමාලා කතා කරනවා තැන් වල වෙච්ච සිද්ධි. එහෙම සිද්ධි වෙනවා. අපේ අතිනුත් වැරදි වෙයි. අපේ දේශපාලඥයා අතිනුත් වැරදි වෙයි. වචන වැරදෙයි. ඒකයි සමස්තයක් විදියට මේ රට තිබ්බ දැන අපේ රටේ ජනතාව දන්නවා. මේ රටේ සමස්තයක් විදියට තිබ්බේ දේශපාලනය ඔබට ඔලු උඩින් හිටියේ. දේශපාලනය ඔබට හම්බෙලා කතා කරන්න පුළුවන් තැනක හිටියේ නෑ. ප්‍රශ්නයක් මැදිහත් වෙන්න අඳුරුම්කමක් නැතුව වැඩක් කරගන්න පුළුවන් තැනක අද එහෙම තියනවද? අද කොහෙද මොන දේශපාලඥයාගේ සහායෙන්ද ඔබ වැඩ කරගන්නේ? රාජ්‍ය සේවයේ කාර්යක්ෂම වැඩ කරනවා. රාජ්‍ය සේවයට ඒ අවශ්‍ය කරන බලය අපි දීලා තියෙනවා. ඩිජිටල් තාක්ෂණය ඇවිල්ලා මේගොල්ලෝ මේ ලොකු කතා කරනවා මේ 2019 අයවැය ඉදිරිපත් කරපු කාරණා වලින් රවි කරුණානායක මන්ත්‍රීතුමා කිසිම දෙයක් ආර්ථික වෙනුවෙන් කරගන්න බැරි වුණා. ඩිජිටල් තාක්ෂණය කියන අපි මේ වෙනකොට රාජ්‍ය ආයතනවල ඩිජිටල් පේමන්ට්ස් මේ වෙනකොට බිලියනයක් පන්නලා තියෙනවා. එතකොට අපි ආයෝජන ආරක්ෂක පනතක් ගේනවා. රාජ්‍ය පෞද්ගලික මේ ව්‍යවසායක එකතු වෙලා වැඩ කරන්න පුළුවන් පනතක් ගේනවා. රාජ්‍ය ව්‍යවසායකත් ශක්තිමත් කරන්න පුළුවන් පනතක් ගේනවා. මේ ටැරිෆ් පොලිසි එක ඉම්ප්ලිමන්ට් කරනවා. මේ එකක්වත් මේ 2015-19 ඔස්තාර් ආණ්ඩුවටත් බැරි වුණා. ඊළඟට ආර්ථිකය විනාශ කරපු කට්ටිය හිටියේ. ඉතින් ඒ කාටවත් කරගන්න බැරි වැඩ සමස්තයක් ඇතුලේ අපේ අතින් යම්කිසි කොට්ටාශයකට අඩුපාඩුවක් යම්කිසි වැරද්දක් වෙන්න පුළුවන්. අපි ඒවා හදාගෙන ඉස්සරහට යන එක තමයි මේ පුනරුද මාවත. ඉතින් ඒ නිසා අවසාන වශයෙන් මේ දීලා තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශයේ කර්මාන්ත අමාත්‍යාංශය දීලා තියෙන පොරොන්දු 50න් අපි 25ක් විතර මේ අවුරුද්දේම ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා අපිට කිසි කලබලයක් නැහැ. ඒ නිසා චතුර මම මේ කියන්නේ ජනතාවට සමස්තයක් විදියට බලන්න කියලා. කෙටි විලා වෛද්‍ය නජිත් ඉන්දික මහත්මයා. ඔව් චතුර අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ රටේ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් මම කලින් වටේ අවසන් කරා වගේම බරපතල පණිවිඩයක් මේ අයවැය ඇතුළේ අපි දීලා තියෙනවා. අයවැය ඇතුළේ නෙවෙයි පහුගිය අවුරුද්දක වැඩ කිරීම ඇතුළේ තමයි දීලා තියෙන්නේ. මේ අයවැයන්ගේ සංඛ්‍යාලයක නිරූපණය වෙනවා. දැන් මෙතුමා කිව්වා 2026 අයවැය ප්‍රතිඵල බලන්න නොවැම්බර් වෙනකන් ඉන්න ඕනේ කියලා. ඉතින් 2025 අයවැය ප්‍රතිඵල අපිට ලබන මාසෙ වගේ වෙදි බලා ගන්න පුළුවන්. එතකොට ඒ නිසා තව අවුරුද්දක් ඉන්න ඕනේ නැහැ. කොහොමද මේක ගිහින් තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඒතර විශේෂයෙන්ම අයවැය පුරෝකතනයේ පවා හරියට කරන්න පුළුවන් වෙච්ච අයවැයක් කාලයකට පස්සේ මම හිතන්නේ එතකොට මේක කරපු විදියයි යන විදියයි පැහැදිලිනේ. ඒතර මේ කියපු දේවල් වලට අමතරව නිවාස ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු කරලා තියෙනවා. මේ පැත්තේ නිවාස 20000කට වඩා හදන්න විවිධ ස්කීම් යටතේ මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපනය සහ විශේෂයෙන් මහා පොළ ශිෂ්‍යාධාර දීමනා ගත්තොත් එහෙම ඉතිහාසයේ වැඩි කිරීම. උදාහරණ අපිත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ වෙලා හිටියා. රුපියල් 5000 දක්වා වැඩි කරේ 2005 2015 අවුරුද්දේ. එතකොට ගියා මේ අවුරුද්දට විතර මාර්තු මාසයේ වෙන 2500ක් වැඩි කරා. මේ ආයෙත් තව 2500ක් වැඩි කරා. ඊට අමතරව ආර්ථික අපහසුතා තියෙන ශිෂ්‍යයන්ට තවත් 5000ක මතර දීමනා. මම කියන්නේ පොඩි දේවල් වෙන්න පුළුවන් ආබාධිත ප්‍රජාවට. ගියා ඒ අපි මේ වගේ විශේෂ ප්‍රජාවන් විශාල පිරිසකට ඒ දේවල් එකතර මේක අපි හැමතිස්සෙම ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම වගේම මේ රටේ
අපහසුතාවයෙන් ජීවත් වෙන්න නැත්නම් මේ රටේ යම් සහනයක් මේ මොහොතේ අවශ්‍ය වෙන සියලු දෙනාට ප්‍රමුඛතාවය ලබා දෙමින් තමයි මේ දෙක එකට බැලන්ස් කරමින් තමයි මේක යන්නේ. එතකොට එහෙම තමයි මේකේ පදනම හැදෙන්නේ. එතකොට ඒ නිසා තමයි වතුකම් කරුවටවත් අදාළ වෙන්නේ. එතකොට ඔය මාතෘකාව තියෙන අයවැය සහ විරෝධතා මම කලින් කිව්වා වගේ අවසානටත් ඒක මතක් කරලා යන්න ඕනේ පළවෙනි වතාවට. ආණ්ඩුවට නෙමෙයි විපක්ෂයට. විපක්ෂයට විරෝධතාවය වෙන විපක්ෂයට විරුද්ධව උද්ඝෝෂණ කරන අයවැයක් බවට මේක පත් වෙලා තියෙනවා. ඒක එතකොට එහෙම තත්යකට මේක පත් වෙලා තියෙනවා. ඒකට මේකට අමතර මේ සියල්ල තියෙද්දි අපි හිතන්නේ මේ කතා කොහොම කිව්වත් මේකේ ආර්ථිකයේ මහා ආර්ථික ක්ෂේත්‍රයේ වගේම ශුද්‍රව ජනතාවගේ මට්ටමේ සාර්ථකත්වය අපිට පේන්න තියෙන මේකේ ප්‍රතිඵල හම්බෙයි. ඇත්ත ගැටලු තියෙනවා. දැන් ඔය අලලූණු ගැටලුව මීට කලින් කාලයකට කලින් වී සම්බන්ධ ගැටලුවක් ආවා. මේ වගේ සීසනල් ගැටලු තියෙනවා. ඒවා අපිට 100% විසඳ ගන්න බැරි වෙලා තියෙනවා. මේවා ලංකාවේ දිගින් දිගට මේක එක කාලෙට මතුවෙච්ච ප්‍රශ්න. මේවට පර්මනන්ට් ඒ කියන්නේ ස්ථිරසාර උත්තරයකට යන්න ඕන. මම හිතන්නේ මේ සම්බන්ධයෙන් අපිට වැඩපිළිවෙලකුත් තියෙනවා. ඉදිරි වසර කිහිපේ මේ සම්බන්ධයෙන් අපිට යන්න පුළුවන්. ඒ වගේම මේ සියල්ල මෙහෙම තියෙද්දී අනෙක් පැත්තෙන් අපි එක පැත්තකින් මත්ද්‍රව්‍ය සහ සංවිධානගත අපරාධ වලට එරෙහිව කරන වැඩ කටයුතු ඒ වගේම මේ සම්බන්ධව කරන මැදිහත් වීම එක පැත්තකින් තියෙනවා. අනෙක් පැත්තෙන් මේ සියල්ල තියෙද්දී අපිට අද දවසේ සිදුවීමක් තියෙන්නේ එක් සිදුවීම හරි වෙලා ඉවරයි ඔක්කොම හරි. නමුත් කොයිතරම් විදියට Tamanට අල්ලගන්න තරක් නැති වුණාම මොන ආකාරයට නැවතත් ජාතිවාදය ආගම්වාදය අල්ලගන්න මේගොල්ලෝ ඇතැමුන් හැමෝම නෙවෙයි. නමුත් විපක්ෂයේ තන දේශපාලන පක්ෂ සහ දේශපාලන පක්ෂවල පුද්ගලයන් මොන ආකාරයට කටයුතු කරනවද කියන එක අපි හොඳින් දැක්ක සිදුවීමක්. ඒතකොට මේ සිදුවීම අවසානයේ සිදුවීම වටේ ඉන්න අය, ඒවට මැදිහත් වෙන අය, ඒ ඔක්කොම දැක්කට පස්සේ හරි පැහැදිලි මේ කොතනින් හරි මේක අවුල ගන්න. ආයෙත් ගිනි තියන්න. කොහෙන් හරි පුළුවන්ද කියලා බලනවා. ඉතින් අපි හිතනවා මේ රටේ අපි දන්නවා. නමුත් ඒගොල්ලෝ කොයිතරම් උත්සාහ කරත් ජනාධිපතිතුමාද පාර්ලිමේන්තුවේදී කිව්වා වගේම මේ රටේ බෞද්ධ ජනතාව, කිතුණු ජනතාව, ඉස්ලාම් ජනතාව, හින්දු ජනතාව තුළ සියලු දෙනා ඒ ට්‍රැප් එකට ඒ උගුලට ආපහු අහුවෙන්නේ නැහැ කියන පරිවිඩෙත් දීලා තියෙනවා. එතකොට ඒ නිසා Tamanගේ සියලු අමාරුකම් දේශපාලනය අවශ්‍ය දේවල් ඕනතරම් විවේචන කරන්න මේ ජාතිවාදය සම්බන්ධ කතාව එහෙම ගන්න එපා කියලා ඉල්ලීමක් අපිට තියෙනවා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ සමගි ජන බලවේගයේ ඇතැම් മന്ത്രിවරුන්ගෙන් පවා ඒක ආවා. මම දැක්ක අද ඔබතුමාලගේ සංවිධායකයෙක් එක් සටහනක් තියලා තියෙනවා ඒ ස්ථාවරය සම්බන්ධයෙන්. එතකොට ස්ථාවරය තමයි පක්ෂ ස්ථාවරය සම්බන්ධයෙන්. එතකොට මේ කාඩ් එක ප්ලේ කරන්න එපා. මේක වැරදි. මේක ප්ලේ කරලා ගොඩ යන්නත් බෑ. මේ රටේ මිනිස්සු ඒක දැන් තවදුරටත් පිළිගන්නේ නැහැ. ඒ වගේම ඒක කරන්නේ නැතුව ඊට වඩා මහත්මා දේශපාලනයක් අපිට තර්ක විතර්ක අද කරගත්තා වගේ මේ ආර්ථිකය ගැන වැඩ පිළිවෙල ගැන ඕනතරම් තර්ක විතර්ක කරගමු. අපි ලෑස්ති වැරදි තියෙනවා නම් හදාගන්න ලෑස්ති අඩුපාඩු බාර ගන්න ලෑස්ති. ඒ දේශපාලනය කරමු. අර මේ රට විනාශ කරපු පාරට ආයේ ඇතුල් කරන්න හෝ එහෙම උත්සාහයක් ඒක බැරි එක වෙනම කතාවක්. නමුත් එහෙම උත්සාහයක් හෝ නොකරමු කියන ඉල්ලීම පොදුවේ විපක්ෂෙන් තියෙනවා. අපි ඔබතුමා ස්තුතියි. ඔබතුමාගේ අවස්ථාව නියෝජ්‍යමතුමා. චතුර ඇත්තටම මේ අපි මිට කලින් කියපු මේ දත්තවල වැරද්දක් තියෙනවා. අපේ කැබිනට් එක 21ට අඩු කරා. හරි රාජ්‍ය අමාත්‍යවරු කියලා හදාගෙන මේගොල්ලෝ ගත්ත ඒ වරදාන වාසප්‍රදාන අපි නැති කරා. ජනාධිපතිතුමා අගමැතිතුමිය ඊළඟට නගරාධිපතිවරුන්ගේ වියදම් සම්පූර්ණයෙන් කප්පාදු වෙලා තියෙනවා. අපේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ගිය අවුරුද්දට වැඩිය ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් හෙඩ් කවුන්ට් එක පැත්තෙන් ගත්තත් අඩුයි. ඒ වගේම තමයි දීපු කෝටාස් ඔක්කොම ගිය පාරට වැඩිය අඩුයි. മന്ത്രിවරුන්ට හම්බෙච්ච ඇමතිවරුන්ට හම්බෙච්ච වාහන 3 ගානේ හම්බෙලා තිබ්බ අපි දෙකයි පාවිච්චි කරන්නේ දෙකෙන් එකයි පෞද්ගලිකව පාවිච්චි කරන්නේ. ඉතින් මේ විදිහට ගත්තොත් අපේ අමාත්‍යාංශයේ විදිහට മന്ത്രി සහ ඇමතිතුමාගේ සහ මගේ වැය ශීර්ෂය ගත්තොත් 3න් එකකින් වගේ අපි ඉතුරු කරලා තියෙනවා අවුරුද්දකට. එතකොට මේක ජනතාව දන්නවා. දැන් ජනතාව දන්න වෙලාවේ මේගොල්ලෝ උත්සාහ කරනවා මේගොල්ලොත් අපි වගේ. මේගොල්ලොත් අපි වගේ කියලා කියන්නේ. ඒකින්ද ජනතාව ඒගොල්ලෝව ප්‍රතික්ෂේප කරානේ. ඒතර ජනතාව බලාපොරොත්තු වෙන්නේ නව දේශපාලන සංස්කෘතියක්, අවභාවිතාවකින් තොර මේ රාජ්‍ය පාලනයක්. ඉතින් එතනට අපි ගෙනල්ලා ඒ වගේම තමයි එතනින් එහාටත් අපි බාරක ඔස්සලා තියෙනවා. රටේ ආර්ථිකය ගැන සංඥා නිකුත් කරන්නේ විදේශ ආයෝජකයෝ, දේශීය ආයෝජකයෝ සහ නිර්ණායක. ඒවා සක්‍රිය ඉස්සරහට යමින් තියෙනවා. රටේ තත්ත්වය පිළිබඳ කියන්නේ ජාත්‍යන්තර නිර්ණායක ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් 15කින් අපි ඉස්සරහට ගිහින් තියෙනවා. නීතිය හා සාධාරණත්වය කොහොමද ඉෂ්ට වෙන්නේ කියලා ජනතාව මේ වෙනකොට පේනවා. ඒ නිසා මාලිමාවට ඡන්දය දීපු හැම පුරවැසියෙක්ටම ඒ තිබ්බ විශ්වාසය ගොඩනගන්නත් අපිට යම්කිසි
ස්ථානවල අපේ යම් කිසි දේවල් අපිට කරගන්න බැරි වුණාම ඒවා නිසි ආකාරයෙන් ඉෂ්ට කරන්නත් අපිට අවුරුදු 5ක ජනවරමක් දුන්නේ ඒ නිසා. ඒ නිසා මේ අතීතයේ ඉඳලා ආපු අර්බුද තනින් තන පැන නගිනවා. ප්‍රවාහන ශාස්ත්‍රයේ ගැටලු පැන නගිනවා. අලලුණු වල ප්‍රශ්න පැන නගිනවා. මොකද මේ ශාස්ත්‍ර කෘෂිකර්මය ගත්තොත් සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කරපු දෙයක්. කර්මාන්ත ශාස්ත්‍රය අකර්මණ්‍ය කරපු දෙයක්. එතකොට අපි ගත්තොත් එහෙම සංචාරක ශාස්ත්‍රයට මේ අපි දැන් මුණ දීලා තියෙන සංචාරක එන ප්‍රමාණය අපිට කළමනාකරණය කරගන්න එයාපෝට් එකක් නැති. ස්ලයිඩ්ස් කැන්සල් කරන්න වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන මේ විනාශ කරලා දීපු ආර්ථිකය සමාජය සහ සංස්කෘතිය තමයි අපි ඉස්සරහට අරන් යන්නේ. ඒ සඳහා අපි මේ ගන්න ක්‍රියාමාර්ග මහජනතාවත් එක්ක අවබෝධයෙන් ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේම තමයි දරිද්‍රතාවය තුරන් කිරීමට දැවැන්ත වැඩපිළිවෙලක් මත්තුව දුරු තුරන් කරන්න දැවැන්ත වැඩපිළිවෙලක් පහුගිය වංචා දූෂණ අල්ලන්න දැවැන්ත වැඩපිළිවෙලක් කරගෙන යනකොට විපක්ෂය ඒ තමන්ගේ දිහාවට එන ඒ වංචා දූෂණ පිළිබඳ තමන්ගේ දිහාවට එන ඒ පරේක්ෂණ නවත්තන්න තමයි ආණ්ඩුවේ විවිධ කොටස් අරගෙන රාජ්‍ය සේවකයන්ට පොලිසිය නිලධාරීන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරන්නේ විපක්ෂයේ හිටපු බහුතරයක්. මොකද ඔවුන්ගේ ධනෙ උත්පාදනය කරගත් ආකාරය දැන් ඔවුන්ට ප්‍රකාශ කරන්න සිද්ධ වෙලා තියෙන නිසා. ඉතින් අවසාන වශයෙන් කියන්නේ ජාතික ජන බලවේගයේ ගොඩනැගුවේ මහජනතාවගේ අපේක්ෂාවන් ඉෂ්ට කිරීමට තමයි මේ ආණ්ඩුව ඉන්නේ. ඒ නිසා අපි සුබදත්වයෙන් එකඟතාවයෙන් ඉදිරියට යනවා. විපක්ෂයේ කාර්යභාරය ගැන අපිට අර්බුදයක් නැහැ. විපක්ෂයට තියෙන්නේ අපිට මේවා පෙන්නලා දෙන්න. ඒවා විසඳන්න තමයි අපි ඉන්නේ. බෙන්ම සූතියි අපත් සමග මේ වැඩසටහන සඳහා සම්බන්ධ වෙච්ච සර්වජන බල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිතිච්ච මధుරවේතාන මහත්මයා ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වන සමගි ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජයවර්ධන මහත්මයා බොහොම ස්තුතියි ඔබට. ඒ වගේම සම්බන්ධ වුණ අද ජාතික ජන බලවේගය වෙනුවෙන් නියුක්ත මාධ්‍ය චතුරංග බේසිංහ මහත්මයා ඔබටත් බෙන්ම ස්තුතියි. ඒ වගේම ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී